අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතං වන්දේ බ්‍රහ්මචර්ය පරායනේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලීති. පෙමතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව සංයුත්ත නිකායේ සක්ක නමස්සන සූත්‍රය ඇසුරේ. මේ සූත්‍රයේදී කියවෙන්නේ සක්‍රයාගේ වැඳුම ගැන. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, සක්‍රයා කියන්නේ දෙදෙව්ලොව අධිපතියා. හැබැයි මතක තියාගන්න, සක්‍රයට වැඩිය දෙවියෙක් දිව්‍ය ලෝක 6ෙම නැහැ. ඒ කියන්නේ දෙවිවරු අතර ප්‍රබලයා කවුද? සක්‍රයා. දවසක් මේ සක්‍රයා තමන්ගේ දිව්‍ය රථාචාර්යවරයාට මාතලීට කතා කරලා කියනවා, මාතලී අශ්වය 1000ක් යොදපු රථේ සූදානම් කරන්න නන්දන උයනට යන්න. අශ්වය 1000ක් යොදපු රථේ සූදානම්. මාතලී කිව්වා, හොඳයි සක්‍ර දේවේන්ද්‍රයා, එහෙනම් ගොඩ වෙන්න. ගොඩ වුණා. සක්‍රය යනවා දිව්‍ය ලෝකයේ වටේ. ඕම යන ගමනේ සක්‍රයට පේනවා ඈතින් අපි ඉන්න මනුස්ස ලෝකේ, පෘථිවි තලයේ. සක්‍රය පිමන්නේ අස්ස කරත්තෙන් නැගිටලා අර රතේ ඉඳගෙනම අත් දෙක එකතු කරලා වැන්දා. මාතලී පුදුම වුණා. මාතලී හුව සක්‍රයා, ඔබට දිව්‍ය ලෝක 6ෙම දෙයියෝ වඳිනවා. ඔබට සතරවරන් දෙයියෝ වඳිනවා. 32ක් සෙම්පති දෙවිවරු වඳිනවා. දිව්‍ය ලෝකේ ඔබට වැඩිය කෙනෙක් නෑ. ඔය පේන මනුස්ස ලෝකේ රජවරු, සිටුවරු, ව්‍යාපාරිකයෝ සියලුම දෙනා ඔබ වහන්සේට වඳිනවා. ඒ විතරක් නෙමෙයි, ත්‍රිවේදය දන්න බ්‍රාහ්මණයෝ, ශාස්ත්‍රීයෝ හැමෝම වඳිනවා. ඔබතුමාට වඳින්න නැති කෙනෙක් නෑ. එහෙම ඔබ මේ කාටද මනුස්ස ලෝකේ වැන්දේ? සක්‍රයා කිව්වා, ඔව් මට ඔක්කොම වඳිනවා තමයි. ඒ වුණාට මං වඳින පිරිසකුත් ඔය මනුස්ස ලෝකේ ඉන්නවා. අන්න ඒක ගැන තමයි සක්ක නමස්සන සූත්‍රයෙන් කියන්නේ. පළවෙනි එක. සක්‍රයා කියනවා, මාතලී මම වැන්දේ ඉස්සෙල්ලම අහංච සීල සම්පන්නේ, හොඳට සිල් රකින්න. චිරරත්ත සමාහිතේ, දිගු කාලයක් තිස්සේ හිත හදන්න උත්සාහ කරන. සම්මා බ්‍රහ්මචර්ය පරායනේ, උතුම් බ්‍රහ්මචර්ය සීලේ දිවි දෙවනි කොට රකින්න. සම්මා පබ්බජිතං වන්දේ, උතුම් පැවිද්දන්ටයි මේ වැඳීම. එහෙනම් සක්‍රයා ඉස්සෙල්ලම වැඳි කාටද? හාමුදුරුවරුන්ට. හැබැයි හාමුදුරුවන්ට කියන්නේ මේ සිවුරු පොරෝගෙන හිටියා පළියට නෙමෙයි. ලක්ෂණ 3ක් තියෙන්න ඕනේ. මොනවද? උතුම් සීලයක් රකින්න ඕනේ, බ්‍රහ්මචර්ය සීලය සමාදන් වෙන්න ඕනේ, සහ තමන්ගේ හිත හදන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම උතුම් පැවිද්දෝ ඉන්නවා නම් වඳිනවා. මේ සක්‍රයා කියනවා, අපි මේ උත්සාහ කළ යුත්තේ ලෝකය තුල සිල් රකින්න උත්සාහ කරන්නම් රැකීමටයි. මම ওই බණ කියන ගොඩාක් තැන්වල මිනිස්සුන්ට කියනවා, මතක තියාගන්න, ඔය ඇත්ත මේ බණ ටික අහන්නේ ශ්‍රී මහ බෝධියට පින් සිද්ධ වෙන්න නෙමෙයි. මේ බණ ටික අහන්නේ අදටත් ලංකාවේ බුද්ධ ආගම ඉතුරු වුණේ දළදා වහන්සේ නිසා නෙමෙයි, රුවන්වැලි සෑය නිසාත් නෙමෙයි. මේ බණ ටික අහන්නේ අපිට බුද්ධ ශාසනයක් ඉතුරු වුණේ දිවිහිමියෙන් සසුන රැක්ක හාමුදුරුවරු නිසා. මෙතන ඉන්න කාට හරි අම්මා කෙනෙක්ට ශාසනයට පුතෙක් දෙන්න පුළුවන් වෙච්ච දවසට සතුටු වෙන්න පුළුවන්. මේ ලෝකෙට බුද්ධ ශාසනය ඉතුරු කරන්න තව අවුරුදු 50කටවත් මම මහ විශාල පින්කමක් කළා කියලා. ඒකම ඇති සසරේ සුවපත් වෙන්න. මොකද හාමුදුරුවෝ නිසායි ශාසනය රැකුනේ. මේ ලෝකේ බුද්ධ ආගම ඉවර වෙනවා කියලා කියන්නේ රුවන්වැලි සෑය නැති වෙන දවස නෙමෙයි. බුද්ධ ආගම ඉවර වෙනවා කියන්නේ ශ්‍රී මහ බෝධිය මැරිලා යන දවස නෙමෙයි. බුද්ධ ආගම ඉවරයි කියන්නේ මොකද්ද? අවසාන උපසම්පදා හාමුදුරුවොත් මේ මහ පොළවෙන් අතු ගෑවිලා යන දවස. බුදුහාඳුරුවෝ නෑ, පිරිනුවම් පාලා, ධර්මයේ තියෙන ත්‍රිපිටක පොත්වල කබඩ් වල අගුල් දාලා ඒ දෙකම ජීවමාන කරන පිරිස තමයි සංඝයා, ඕනම පිරිස. එනිසා සක්‍රයා කියනවා, මේ වැඳුමේ සිල් රකින්න අයට, හිත හදන්න උත්සාහ කරන අයට, දැන් අද කාලේ හැටියට පින්වත්නි හාමුදුරුවෝ මේ ඉන්න එකට තෑගි දෙන්න ඕනේ නේද?
අබේ විහාරේ අපිටත් දෙන්න ඕනේ අවුරුද්දකට සැරයක් සම්මාන ප්‍රදානෝත්සවයක් තියලා පොඩි හාමුදුරන්ටයි මටයි දෙන්න ඕනේ හිටියට. නේද? වාලුකාරාමෙත් දෙන්න ඕනේ, කැලණි විහාරෙත් දෙන්න ඕනේ, ගංගාරාමෙත් දෙන්න. මේ කාලේ හැටියට විකෘති මිනිස්සු ඉන්න ලෝකෙක, කාම ලෝකෙක, මිනිස්සුන්ගේ හැඟීම් වලට කතා කරන ලෝකෙක හාමුදුරු ටික මේ කරන වැඩේට උන්වහන්සේලාට සම්මාන නෙමෙයි මොනව දුන්නත් මදි කියලායි මට හිතෙන්නේ. දැන් පන්සල් වලට සමහර ගෑනු වෙන විදිහට හාමුදුරු ඉන්න විදිහට පුදුමයි නේද? තෑගි දෙන්න ඕනේ නේද? උඩ තියනවා නම් යට නැහැ, යට තියනවා නම් උඩ නැහැ, ඉස්සරහ තිබ්බොත් පිටිපැස්ස නැහැ, පිටිපැස්ස තිබ්බොත් ඉස්සරහ නැහැ. පුදුමයි නේ තරුණ උන්වහන්සේලා පන්සල් වල ඉන්නවා කියන එක. මම ඊයේ පෙරේද බණකට ගියා. ගිහලා බණ පටන් ගත්තා. ඉස්සරහම ඉඳගෙන ඉන්නවා කොට්ටම කොට සායකුත් ඇඳලා ගනිස්සටත් උඩින්. මම බණ කියන්න පටන් අරගෙන බණ කියාගෙන යන ගම බැලුවා මෙයාගේ වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳන් අදිනවා සාය. අදිනවා. මම ඒ පාර ලවුඩ් ස්පීකරෙන්ම කිව්වා නෝනා නැගිටලා අර පිටිපැස්සේ ගස්පේලිය පිටිපැස්සට ගිහිල්ලා ඉඳගෙන ඕන තරම් ඕක ඇදගන්න මෙතන අදින්න එපා කිව්වා. ඒ පාර නැගිටලා ගියා. මිනිසුන්ගේ හිත නරක වෙයි කියලා හිතලා මං කිව්වා මං ඒ නෝනත් එක්ක තරහකට කිව්වේ නෑ මං කිව්වේ මගේ ආරක්ෂාවට. ඇයි? දැන් මං පින්වත්නි වටාපතේ මූණ වහගෙන බණ කියන හාමුදුරු කෙනෙක් නෙමෙයි. එහෙම අයත් ඉන්නවා. ඇස් පියාගෙන බණ කියන මම බණ කියන්නේ නෑ. එහෙම මං මිනිස්සු දිහා බලාගෙන බණ කියන කෙනෙක්. මං ඔහොම හතර වටේ බලන ගමන් බණ කියන ගමන් අර කාන්තාව දිහා දෙතුන් පාරක් බැලුවා නම් ඔය පන්සලේ එක්ෙක් හරි ඉන්නවා බණ ඉවර වෙලා කියනවා ආන්දරගේ බණ ටික නම් හොඳයි. අර ගෑනු කෙනාගේ කකුල දිහාත් බැලුවානේ මම බණ කියන ගම. ඕක අහගන්න ඕනේ නෑනේ. අවදානමට පෙර සූදානම. අංකෝ නෝන ගහ පිටිපැසට ගිහලා ඕන තරම් ඇදගෙන. පන්සලට එද්දි පින්වත්නි හිතන්න කොහෙටද යන්නේ කියලා. මේ ලෝකේ නිවිච්ච බුදුහාමුදුරුවෝ ඉන්න තැනට ආයෙ ඇවිලෙන්නේ නෑනේ බුදුහාමුදුරුවෝ මේවා දැක්කා කියලා. ඊළඟට නිවෙන්න උත්සාහ කරන සංඝයා ඉන්න තැනට. ඒ සිහි කල්පනාවෙන් එන්න. ඒ නිසා හාමුදුරුවෝ කියන්නේ හිත හදන්න උත්සාහ දරන කෙනා. ඊළඟට කියන උතුම් බ්‍රහ්මචර්ය සීලය රකින්න කෙනා හැඟීම් දැනීම් නෑ නෙවෙයි තියෙනවා. හැබැයි ශාසනයට ආදරය නිසා බුදුහාමුදුරන්ට ආදරය නිසා සංඝයාට ආදරය නිසා ඒ සියල්ලම යටපත් කරමින් උතුම් බ්‍රහ්මචර්ය සීලය රකින්න දිවි දෙවනි කොට සක්‍රයා කියනවා සම්මා පබ්බජිතං වන්දි. ඒ උතුම් පැවිද්දන්ටයි මේ වැඳීම. එහෙනම් මනුස්ස ලෝකේ දෙවියෝ ඉස්සෙල්ලා වඳින්නේ කාටද? හාමුදුරුවන්ට. හැබැයි හාමුදුරන්ට විතරක් නෙමෙයි ඈ. සක්‍රයා කියනවා මං ගිහියන්ටත් වඳිනවා. දැන් ඔය පරණ උපාසකම්මල එහෙම කියනවා දෙයියන්ට වඳින්න එපා දෙයියෝ අපිට වඳිනවා කියලා. අහලා තියෙනවද එහෙම කතා? මම දැකලා තියෙනවා ඔය සමහර වෙලාවට ඉස්කෝලවල එහෙම ළමයි වැඳගෙන ගාතා කියනවා උන් සමහර වෙලාවට අමතක කරලා ආකාශට්ටාච බුම්මට්ටා කියලා දෙවියන්ට පින් දෙද්දිත් වැඳගෙනම හිටියොත් වටේ පිටේ ඉන්න වැඩි හිටියෝ මොකද කරන්නේ? උන්ට අත්වලට ගහලා කියනවා මෙහෙම කරපන්. දෙවියන්ට වඳින්නේ මෙහෙම පින් දෙන්නේ. තව සමහරු කියනවා මෙහෙම දෙන්නලු එතකොට ගන්න ලේසියිලු. නේද? මෙහෙම දෙන්න කියනවා මෙහෙම නෑ මතක තියාගන්න පින්වත්නි අද හොඳට දෙයියන්ට පින් දෙද්දි වැඳගෙනම දෙන්න. දෙයියන්ට පින් දෙන්නේ වැඳගෙන මොකද දෙයියෝ අපිට වැඩිය උසස්. සමහර කෙනා දෙයියෝ අපිට වඳ ඔයත් හිතුවද දෙයියන්ට පිස්සු කියලා. මේ හන්දිවල කසිපු බීගෙන ඇවිදින පිරිමින්ට වඳින්න දෙයියන්ට පිස්සුද? හොර ගෑනු පස්සේ යන හොර මිනිස්සු පස්සේ යන මිනිසුන්ට වඳින්න දෙයියන්ට පිස්සුද? රායතිස්සේ බීලා ඇවිල්ලා පිස්සු නටන මිනිසුන්ට වඳින්න දෙයියන්ට පිස්සුද? සත්තු මරන හොරකම් කරන අපචාරක නුන්ට වඳින්න දෙයියන්ට පිස්සු නෑ. ඒ නිසා ඔයත් දෙයියන්ට වැඳිය යුතුමයි. දෙයියෝ කියන්නේ හොඳම පිරිස. ඒගොල්ලෝ කරපු පින් නිසා බබලන පිරිස. ඔය පරණ උපාසකම්මලා කියන දෙයියෝ පින් වලින් යැපෙන්නේ අපි දෙන පිනෙන් තමයි බබලන්නේ. ඒගොල්ලන්ට පින් කරන්නත් බෑ කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ දෙයියෝ කියන්නේ මේ අංග විකලයෝ ටිකක් කියලා. මතක තියාගන්න දෙයියෝ බවට පත් උනේ මිනිස්සු වෙලා ඉඳිද්දි සස්ත්‍රීකව පින් කරපු නිසා. පිනෙන් බලවත්. ඔය ඇත්ත දුන්නත් එකයි නැතත් එකයි දෙවියමයි. ඒක හොඳට මතක තියාගන්න. ඔය ඇත්තගේ පිනෙන් ඇති වැඩක් නැහැ දෙයියන්ට.
ඔයත් දුන්නාම සතුටු වෙයි අනුමෝදන් වෙයි. ඔයත් ත්‍රකි ඒක වෙනම කතාවක්. හැබැයි ඔයත් පින් නොදුන්නා කියලා දෙවියන්ට ප්‍රශ්නයක් නෑ. දෙවියෝමයි. එයා කරගත්ත පින් නිසා එයා බබලන්නේ. දෙවියෝ අපිට වැඩිය උසස්. ඔය දෙවිවරු අතර ඉන්නවා සෝවාන් අය, සකෘදාගාමි අය, අනාගාමි අය. ඉතින් අපිට වැඩිය උසස් නැද්ද? උසස්. එනිසා හොඳම පිරිසකට ඔයත් දෙන්නේ පින් කියන්නේ හොඳම දේ. කාට හරි දෙනවා නම් දෙන්න තියෙන හොඳම දේ මොනවද? පින්. හොඳම පිරිසකට හොඳම දෙයක් දෙනවා නම් හොඳම විදිහකට දෙන්න. හොඳම විදිහ තමයි අත් දෙක එකතු කරලා වැඳලා දෙන්න. මේව කරන්න යන්න එපා. දෙයියෝ හැමෝටම වඳින්නේ. දෙයියෝ වඳින්නේ කාටද? අර පරණ මිනිස්සු කියන්නේ බස්වල එහෙම ගහලා හිටියොත් හොඳට හැදී දෙවියොත් ඔබට හැදිච්ච මිනිස්සුන්ට. එහෙනම් සක්‍රය කියනවා මම හැමෝටම වඳින්නේ නෑ. මං වඳින මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. මිනිහෙක් ගාව තියෙන්න ඕනේලු ලක්ෂණ 4ක්. සක්‍රය කියන යේ ගහට්ටා පුඤ්ඤ කරා. යම්කිසි ගිහියෙක් ඉන්නවා නම් පින් කරන. ඒ කියන්නේ එයාගේ ජීවිතේ හැමතිස්සෙම එයා පිනට ආසා කරන්න ඕනේ. පුංචි කාලේ ඉඳන් දරුවන්ට කියලා දෙන්න ඕනේ පුතේ යංකම් මං කරිස්සාමි කල්යාණම් වා පාපකම් වා තස්ස දායාදෝ භවිස්සාමීති. අපි පුංචි කාලේ ඉඳන් යම් දෙයක් කරනවද හොඳ වේවා නරක වේවා එහි විපාකේ එන්නේ අප කරාමයි. හොඳ කළොත් හොඳ නරක කළොත් නරක. ළමයින්ට ඕක කියන්නම ඕනේ. සසරේ පුතේ අපි කරන ඒවායි විපාක තමයි අපිට හම්බෙන්නේ. අර පේතවත්වයේ තියෙනනේ අම්බ සක්කර පේතවත්ව කියලා එකක්. අම්බ සක්කර රජුරෝ පෙරේතෙක් දකින්නවා. පෙරේතයා ගවයෙක්ගේ පිටේ එන්නේ. ගවයෙක්ගේ පිටේ. සුදු පැහැති දවල ගොනේ මේ ගොනාගේ පිමන්දී අංවල කොපු ගහලා ගෙජ්ජි එල්ලලා හරි ලස්සනයි. හැබැයි පෙරේතයා නිර්වස්ත්‍රයි. ගොනා සරසලා පෙරේතයා හෙළුවැල්ලෙන් පෙරේතයාගේ ඇඟ දිස්නේ ගහනවා රත්තරන් පාටයි. අම්බ සක්කර රජුරෝ අහනවා උඹ කවුද? මං පෙරේතේ. ඔච්චර ලස්සන ගොන් වාහනයක් හම්බුනේ කොහමද? ඒ කරපු පිනක් නිසා. මොකද්ද පින? ඒ පාර කියනවා මං කරේ රෙදි බිස්නස් එකක්. මගේ මේ කඩේ ඉස්සරහ තිබ්බ පාරේ මඩවල හැමෝම උතනින් යද්දී ඇඟේ මඩ ගෑවෙනවා. මං බලාගෙන ඉන්න බැරි කමට දැම්ම ඔය මඩවලට දි รา ගෙන යන හරකෙකුගේ ඇට සැකිල්ලක තිබ්බ ඔලුවක්. දැන් මිනිස්සු මොකද කරේ? අර ඔලුවට අඩි තිය ගියා. එතනින් හාමුදුරුවරුත් ගියා, රහතන් වහන්සේලාත් ගියා. මන් නොදැනුවත්ව මට මහ පිනක් රැස් වුණා. මොකක් නිසාද? මෛත්‍රී සිත නිසා. මගේ කඩේ ඉස්සරහින් යන මොකා වුණත් කමන්නේ සුවසේ යත්වා. බලන්නකො සසර පින් රැස් වෙච්ච හැටි. අපි හිතන්නේ කොහොමද? අනේ අපි මොකටද හදන්නේ? ඕවා නගර සභාවේ වැඩනේ. පළාත් සභාවෙන්, නගර සභාවෙන්, පාර්ලිමේන්තුවේ 225 උන් හදන්න ආපු දෙන්කො ඡන්දෙ ඉල්ලගෙන හොඳ දෙකක් කියන්න. මඩවල එහෙම්මම ඒවා අලිනාවන මඩවලවල. එකෙක්වත් සුවසේ යන්නේ. හාමුදුරුවෝ සිවුරු උස්සයි යනවා, ළමයිනුත් මඩේ වැටි යනවා, බලා ඉන්නවා. ඒකයි අද මිනිස්සුන්ට පින් කරන්න අවස්ථාව නැත්නම් මේ පායන කාලේ. ඉස්සර මිනිස්සු පින්වන්නේ ගෙවල් ඉස්සරහ තියලා තිබ්බනේ කලගෙඩියා. පෑන් පුරවලා ඒකට අපි කිව්වා පෑන්තාලි. හැබැයි දුන්නේ පෑන් රැස්ුනේ පින් නිසා. පස්සේ පෑන්තාලි පින්තාලි වුණා. දැන් කෝ පින්තාලි? දැන් අහිංසක මිනිහට වතුර ටිකක්වත් බොන්න දෙනවද? නැහැ. වතුර බොන්න නෙමෙයි කොල්ලෙක් යන ගමන් වෙරළු ගහක ගෙඩියක් කඩාගෙන කෑව ඉවරයි. නේද? පහුවෙන්දට පොලිසිය ගෙනේ නකොල්ල. මාත් අර හිටවල තියෙනවා ගස් peer ගහක් හිටවල තියෙන එකක්වත් කන්න බෑ. ඉස්කෝලේ ඇරලා යන කොල්ලෝ ඔතන ඉඳගෙන උන් ඉතින් අර දැලෙන් අත දාලා කඩාගෙන කනවා. කමන්නේ සතුටු වෙන්න. කවුරු හරි ලේනෙක් කෑවත් ගිරවෙක් කෑවත් සමහරලාට අපි බෑග් දානවා. බෑග් කපාගෙන කනවා. ගිරව් එහෙම ලේන්නු එහෙම. සතුටු වෙන්න ඕනේ. අපේ රටේ ඉස්සර මිනිස්සු පින්වත්නි වගා කරලා එක තීරුවක් අතෑරියා කුරුළු පාළුව කියලා. කුරුළු පාළුව කියන්නේ කැලේ ඉන්න කුරුල්ලන්ට කන්න අතෑරලා දැම්මා. ඔය අදටත් මල්වාන පැත්තේ රඹුටන් අතුවල ඔක්කොම ගස්වල ගෙඩි කඩනවා එකක් අතෑරලා. මං ගියලා කැහුවා මොකෝ මේක ඉතුරු කළේ කියලා. ඒක හඳුරු ලේන්නුන්ට කුරුල්ලන්ට. බලන්නකෝ. මිනිස්සු හැම තිස්සෙම හිතන්න ඕනේ අපි වගේම තව කෙනෙක්ගේ යහපත. මෙයා කියනවා මං අර මඩවල ගොඩ කරපු නිසා මට ලැබුණලු සුවසේ යන්න හොඳ වාහනයක්. එතකොට අහනවා උඹ හෙළුවෙල්ලෙන් ඉන්නේ ඇයි එතකොට? මං රෙදි බිස්නස් එකක් නේ කරේ. ඒකේ වික්කේ හොර රෙදි. හොරකම් කරපුවා.
හොරට රෙදි වික්ක නිසා ඒ හොරකමේ ආනිසංස විදියට මට කවදාවත් ඇඳුම් හම්බ වෙන්නේ නෑ. කොහේ ඉපදුනත් ඇඳුම් නෑ කිව්වා. ඒ පාරකෝ ඒ වුණාට ඉතින් උඹේ ඇඟ දිලිසෙනවනේ රත්තරන් පාටනේ. ඒ මොකද? ඒකත් මගේ ගුණයක් කිව්වා. මං කවදාවත් මිනිස්සුන්ගේ ಗುಣ මකලා නෑ කිව්වා. මොකද පින්වත්නි ಗುಣ මකනවා කියන්නේ? හොඳ කියාගෙන ඉද්දි මැදට පැනලා කියන අපෝ ඔයගොල්ලෝ දන්න ටිකනේ අපිනේ දන්නේ ඕකුන් ගැන. නේද? දැන් මිනිස්සු ගැන කතා කරන්න හරි බයයි. අපි කියනවා අනේ හරි හොඳ මහත්තයා. ආඳුරු දන්න හැටි. අපිනේ දන්නේ ඕකුන් ගැන. අපි ඔය පාන්සුකූල වලට එහෙම ගිහිල්ලා කියනවා මේ උපාසකම්ම හරි සිල්වත් ගුණවත් පන්සලටත් ආවා උදව් කළා කියලා. පන්සලට එන්න හම්බ වෙන්නේ ටෙලිෆෝන් කෝල් එකක් එනවා. ආඳුරු මොනවද කිව්ව බොරු. ඔය කියන්නේ සිල්ලොතුත් නැහැ ගුණවතුත් නැහැ අපෙන් අහගන්න කියනවා. අපි ගුණ මකනවද නැද්ද? මකන. ඇයි මකන්නේ? අපි කැමති නැහැ පින්වත්නි තව කෙනෙකුගේ ජීවිතයක් බබලනවට. ඔන්නෝක තමයි ඇත්ත කතාව. ගිහි වේවා පැවිදි වේවා. මේ ලෝකේ අපි හැමතිස්සෙම විවේචනය කර කර මිනිහෙක් නසන්න යන්නේ ඇයි? අපි ගාව නැති දෙයක් ඒ මිනිස්සු ගාව තියෙනවා අපිට බලන් ඉන්න බැරි නිසා. එතකොට තමයි විවේචනය පටන් ගන්න. මේ ලෝකෙ දිහා මහා විවෘත මනසකින් බලන මිනිස්සු තව එකෙක්ව විවේචනය කරන්න පටන් ගන්නේ නෑ. දැන් ඔයත් කන්තෝරු වල කාර්යාලවල ආයතන වල වැඩ කරද්දී දන්නව නේද? ගිහිල්ලා කේලම් කිය තව එකෙක්ව විනාශ කරන්නමයි බලන්නේ. ඇයි බලන්නේ? එහෙම විනාශ කරා කියලා ලැබෙන වාසියකුත් නැහැ. විනාශ කරන්න තරම් තරහකුත් නැහැ. ඒ පුද්ගලයාගේ බැබලීම බලන් ඉන්න බෑ. පැවිදි සමාජෙත් එහෙමයි. ඔය හාමුදුරුවන්ට හිටපු ගමන් කැලෑ පත්තර ගහනවා, ඊළඟට මඩ පත්තර ගහනවා, ලියුම් ලියනවා, නිර්නාමිකව බැනලා එවනවා. ඇයි? ඒ එවන්නෙම බැබලීම බලාගෙන ඉන්න බැරි. සදන් පන්සල් වල බුලත් ටිකක් එහෙම කාගෙන නිකන් ඔහේ ඉන්නවා නම් ඒ හාමුදුරන්ට මොකුත් නැහැ. අනේ ශෝක හාමුදුර අහිංසකයි කියන. හාමුදුර ටිකක් එළියට බහලා වැඩ කරනවා නම් ගලගොඩ අතේ ඥානසාරලා වගේ කෑ ගහනවා නම් හප්පේ ඉවරයි. බලන් ඉන්න බෑ. උන්ට කරන්න බැරි දෙයක් තව එකෙක් කරනවා නම් කරන්නෙම කකුලෙන් අදින. ඒක මේ જાතියේ හැටියක් විතරක් නෙමෙයි මිනිස්යාගේ හැටියක්. අර ලස්සන කතාවක් කියනවානේ. සර්පෙක් පින්වත්නි එලෝගෙන යනවා කණාමැදිරියගේ පස්සේ. කණාමැදිරිය පළවෙනි දවසේ බේරුණා, දෙවෙනි දවසේ බේරුණා, තුන්වෙනි දවසේ අහු වුණා. කණාමැදිරිය ගුවා මාව කාපම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තුනක් තියෙනවා අහන්න ඒකට උත්තර දීලා හිටපන් කිව්වා. සර්පයා ගුවා ආපම් ප්‍රශ්න තුන. පළවෙනි එක ඇහුවා උඹට මාත් එක්ක මොකක් හරි තරහක් තියනවාද? මෙච්චර වෛරයෙන් එලවන් ඇවිල්ලා මාව කණ්ඩ යන්නේ. අපෝ මට උඹ එක්ක එහෙම වෛරයක් නැහැ කිව්වා. එහෙනම් උඹ කණ්ඩ ආසම කෑම જાතියක්ද මං කියලා ඇහුවා. උදාට කෝ අපෝ මං කණාමැදිරියෝ කන්නේත් නැහැ. මං ආස ගෙම්බෝ මීයෝ වගේ උන් කණ්ඩ කිව්වා. ඒ පාර කණාමැදිරිය ඇහුවා මාව කණ්ඩ ආසත් නැත්තම් මාත් එක්ක කේන්තියකුත් නැත්තම් ඇයි බං මගේ පස්සේ එලවන්නේ කියලා. සර්පයා මොකද්ද කිව්වේ? මට උඹ බබලනෝ බලන් ඉන්න බෑ කිව්වා. දිලිසෙනවා. අදත් එහෙමයි අපිව කණ්ඩ හදන ගොඩක් උන් අපිත් එක තරහකටවත් නෙමෙයි උන්ට අපිව නැති කරා කියලා අපෙන් කිසිම දෙයක් ගන්න බෑ පින්වත්නි. හැබැයි උන් අපිව විනාශ කරන්න එනවා. මිනිස්සු ගැන හිතන්න. දැන් මම ලංකාව වටේම බණ කියනවා. අද වෙනතුරු මගේ කිසිම බණක් මම Facebook දාලත් නැහැ, YouTube දාලත් නැහැ. මං ඕවා කරන්න දන්නෙත් නැහැ. ඉතින් නමුත් මගේ බණ තියෙන ඕන තරම්. ඔය කහටගස් දිගිරිය පැත්තේ මහත්තයේ සමන්ත ලක්රුවන් කියලා කෑලි දානවා. ඉතින් මටත් ඉතින් මොකද බනනේ ඕන කෙනෙක් දාපු දෙන් කියලා ඉන්න. හැබැයි ඔය බන අහනවා ගොඩක් අය. එකෙක්වත් ඉතින් අහනවා කියලා කියන්නේ. හැබැයි වැරදිච්ච එකක් දැම්මා. දැන් සමහර අපේ බනවල කෑලි ගන්නවා. සම්පූර්ණ කතාවනේ කෑලි. ඒවට විවේචකයෝ අදහස් දානවා මොනවද මේ මුන් කියන බන. ඒ බනවලටත් බයිසානේ. ඒ බැලලා ඒව හරි රසවත්. බන අහන්න නැතිව අපේ ඔන්න බැනලා ඒවා වටේ පිටේ අයටත් ෂෙයා කරලා පෙන්න ඕම් බලන්න අන්න බැනුම් අහ. හැබැයි හොඳට කියපු බණ 999ක් ෂෙයා වෙන්නේ නැහැ. වැරදිච්ච එක තමයි ඕම් බලාපල්ලා උඹලා කියෝපල්ලා කියලා ඒ තරම් මිනිස්සු කුහකයි. මතක තියාගන්න මේ ධර්මයේ තුල අපිට කියනවා ඉදිරියෙන් විනාශ කරන්න එන හතුරට වැඩිය පිටිපස්සේ ඉඳන් ಗುಣ කියන මිතුරගෙන් පරිස්සම් වෙන්න කියලා. එයාගෙන් තමයි පරිස්සම් වෙන්නම. ඔයත්ොත් එහෙමයි ළඟම ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න. අකුරු දෙකේ අය එහෙම හරි භයානකයිනේ. කාවා, වේයා, මීයා, නෑයා ඔක්කොම අකුරු දෙකයි.
උන් ළඟම ඉඳන් අපිව කනවා අපි දන්නේ නැහැ. අපිව කන්නේ අපේ මුන් කාලයක් අපි හුරතල් කරපුන් නෙමෙයිද අපිව කන්නේ. මතක තියාගන්න. මකු ගුණය කියන එක බුදුවරු අපිට හරි ලස්සනට පෙන්වනවා. තියාගන්න මේපා. අර මිනිහා කියනවා මම පෙරේතෙක් වෙලා හෙළුවැල්ලෙන් ඉඳලා ඇඟ දිලිසෙන්නේ අනුන්ගේ ಗುಣ මකපු නැති නිසා. ಗುಣ තියෙනව නම් ප්‍රසිද්ධියේ මං ಗುಣ කිව්වා. ඒව වහන්න ගියේ නැහැ. නිසා ළමයින්ට පුංචි කාලේ ඉඳන් කියලා දෙන්න පුතේ කරන ඒවා අපේ පස්සෙන් එනවමයි. කරන ඒවා එනවමයි. මම පින්වත්නි ඊයේ පෙරේදා මේ බණකට වඩින ගමන් හයිවේ එකේ මම පිටිපස්සෙන් යනවා ඉස්සරහෙන් ජීප් එකක් යනවා වේගයෙන් යද්දි මං දැක්කා මොනර ඇවිල්ලා පාත් වෙනවා හයිවේ එකට චටස් ගාලා වැදුනා. කුඩු වෙලා ගියා. ඒ වෙලාවේ මගේ ඔළුවට එකපාරටම ආවා මිනිස්සුත් හිටපු ගමන් දැන් සත්තු ඇවිල්ලා කැරපොත්තෙන් වහපු ගමන් ගහනවා චටස් ගාලා. නේද? කුඩු වෙලා යනවා සත්තු. සසරේ පවට විපාක දරුවන්ට කියලා දුන්නා නම් කොච්චර ලස්සන. ළමයි ඔය පුංචි පුංචි සත්තු මරද්දි ළමයට කියලා දෙන්න කැලණිතිස්ස මහරහතන් වහන්සේ ඇයි උණු තෙල් කටාරමක රත්තුනේ කියලා දෙන්න. පුතේ කිරි වීදුරුවට මේ කිරි වාජනයේට මැස්සා වැටුනහම බේරන්නේ නැතුව කිරි එකේම මැරිලා ඵලයන් කියලා කාල් ගාපු නිසා තමයි රහත් වෙලා කැලණියේදී උණු තෙල් කටාරමක පිච්චුනේ. අදිමුත්ත සාමණේරයෝ උලක් කැනිලා වේදනාව විඳිද්දි බුදුහාඳුරෝ ගිහිල්ලා බණ කිව්වේ අදිමුත්ත සාමණේරයාට. ඇයි එහෙම උලක ඇනිලා ඉන්න උනේ? හාමුදුරු කෙනෙක් වෙලා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් වෙලා ඉඳිද්දි මේසෙ උඩ යන මැස්සට ගැහුවා කව කට්ට. හිල් වෙලා මේසෙට ඇනිලා හිටින්. ඒවැ විපාක. සසර ලැබෙනවාමයි. ඔය සමහර පුංචි කුබත් කූරු අල්ලගෙන නූල් ගැට ගහලා පිටිපැස පැත්ත කඩලා දාලා සමනලයන්ගේ තටු කඩ දෙමව්පිය වශයෙන් සතුටු වෙන්න එපා. ඒ වෙලාවට කියලා දෙන්න පුතේ උඹටත් ওই විපාකේ කවදා හරි එනවාමයි. දෙවියෝ ඔබට වන්දනා කරනවලු පින තුල විතරක් හික්මෙනවා නම්. 2 සීලවන්තා. හැබැයි මතක තියාගන්න පින් කරලා විතරක් දිව්‍ය ලෝකේ යන්න බෑ. අද ගොඩාක් මිනිස්සු හිතන් ඉන්නවා පින් කරාම දිව්‍ය ලෝකයයි කියලා. යන්නේ නැහැ. පින් කරාම මොකද වෙන්නේ? සස්ත්‍රීක වෙනවා. කොහේ ඉපදුනත් සස්ත්‍රීකයි. හැබැයි සුගතිය යන්න නම් දිව්‍ය ලෝකේ යන්න නම් සිල්වත් විය යුතුමයි. ඇයි මං එහෙම කියන්නේ? තවත් දැකලා තියනවා නේද? මාලිගාවේ කරඬුව වඩම්ම නැත. මොකද කියන්නේ? සස්ත්‍රීකද නැද්ද? සස්ත්‍රීකයි. බලන්නකො පෙරහැරෙන් පෙරහැරට අලුත් ඇඳුම්. අපි ගන්න ඇඳුම් වගේ නෙමෙයි. ලක්ෂ ගණන් වියදම් කළා. දැන් අපේ කැලණි පෙරහැරේ වුණත් මංගල හස්තිරාජගේ ඇඳුම ගත්තොත් ලක්ෂ 30යි 35යි. මනමාලියවත් අඳින්නේ නැහැ කසාදෙට එච්චර වටින ඇඳ. එක පෙරහැරට ආයි මහ පෙරහැරට ඇඳලා පස්සේ ඉවරයි. ඊළඟ පෙරහැරට තව එකක්. කතරගම පෙරහැර යනවා දවස් 15ක් ගිහින් බලලා දවස් 15ට ඇඳුම් 15ක්. ඒවත් බාර ගන්න ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ මම දෙන්නම් පළවෙනි එක මම දෙන්නම් දෙවෙනි එක මම දෙන්නම් තුන්වෙනි එක. මට ඔය පෙරේද අපේ චන්දිමාල් මහත්තයා කිව්වා ආන්දරනේ මම දල්දා මාලිගාවේ අලි ඇඳුමක් ඉල්ලලා තියෙනවා තාම නෑ හම්බ වෙන්නේ ලිස්ට් එකේ තාම. එච්චරට ලක්ෂ 35 40 වේද පින්කාර නැද්ද අලියා? අනේ පින්වන්ත අපේ උපාසකම්මල අත් දෙක එකතු කරලා වඳිනවා නේද මාලිගාවේ කරඬුව වඩම්මන අලියට. ඇත්තටම පින්වන්තයි. අපි හාමුදුරුවරු වෙලාවත් අපිට දලදා වහන්සේ වැඩ ඉන්න අතුල් මාලෙට යන්න බෑ. බොහොම කලාතුරකින් තමයි යන්න පුළුවන්. ඔයත්තන්ටත් එහෙමයි. හැබැයි අර අලියා දලදා වහන්සේ පිටේ තියාගෙන කිලෝමීටර් ගාණක් යනවා කියන්නේ ඌ අපිට වැඩිය කොච්චර පින තියනවා. හැබැයි තිරිසනා. මොකද උනේ? පින් කරා සස්ත්‍රීක වුණා, දුස්සීල වුණා, සතර අපායට වැටුණා. දැන් ඉතින් පව් ගෙවනවා. ඒ නිසා පින් කරා කියලා පින්වත්නි සුගතියක් වෙන්නේ නෑ. මොනරා කියන්නේ ලස්සන සතෙක්. ඇයි ලස්සන වෙන්නේ? හංගොල්ල ගොළු බෙල්ල වෙන්නේ නැතුව මොනරුනේ ඇයි? පින් තියනවා ලස්සනයි. හැබැයි තිරිසන් ලෝකෙට වැටුණා දුස්සීලකම නිසා. දෙවියෝ ආදරය කරන්නේ ගරු කරන්නේ සිල්වතාට. ඔයත් රකින්නේ පන්සිල් නම් පන්සිල් පද 5 තුල ස්ථාවර වෙන්න. ඊළඟට කියනවා උපාසකා. ගැහණු පිරිමි හැමෝම උපාසකයෝ වෙන්න ඕනේ. උපාසක කියන්නේ සුදු ඇඳන් එන අය නෙමෙයි. සුදු ඇඳන් එන අය උපාසක කියලා වරදවලා තේරුම් ගත්ත නිසා තමයි අපේ ලංකාවට මෙච්චර වැරදුනේ. සුදු ඇඳපු උපාසක වෙනවා නම් පාර්ලිමේන්තුවේ 225ම උපාසක වෙන්න එපා. උන් අඳින්නම සුදුනේ. උදේට කිරි කොක්කු වගේනේ බලන්නකො.
සුදු ඇඳ කියලා උපාසකයෙක් මයින්ද බෑ. කොහෙන්ද උපාසකයෝ මයි? මං අද කියලා දෙනවා. පුළුවන් නම් එහෙම උපාසකයෝ වෙන්න. උපාසකයෝ කියන්නේ සුදු ඇඳන් එන අය නෙමෙයි. උපාසකයෝ කියන්නේ කොණ්ඩේ ගෙඩිය ගහන අය නෙමෙයි. උපාසකයෝ කියන්නේ කරාබු ගලවලා පන්සල් එන අය නෙමෙයි. උපාසකයෝ කියන්නේ බිම බලන් ඇවිදින අය නෙමෙයි. කවුද උපාසකයෝ කියන්නේ? ඔන්න උපාසකයාගේ ගුණ පහ. පළවෙනි බුදුහාඳුරු කියන උපාසකයෙක් නම් බුද්දේ අගාරවා විහෙරති අපතිස්සා. කවදාවත් බුදුහාඳුරන්ට බනින්නේ නැහැ. බුදුහාඳුරන්ට අගෞරව කරන්නේ නැහැ. බුදුහාඳුරව අවිශ්වාස කරන්නේ නැහැ. උපාසකයට බුදුහාඳුරු විශ්වාසයි. දෙවෙනි එක ධම්මේ අගාරවා විහෙරති අපතිස්සා. උපාසකයා කවදාවත් ධර්මයේ දොස් දකින්නේ නැහැ. එයා ධර්මයේ ගුණ කියනවා, ධර්මයේ පිළිසරණ ලබනවා. තුන්වෙනි එක සංඝේ අගාරවා විහෙරති අපතිස්සා. උපාසකයා කවදාවත් සංඝයාගේ ගුණ දොස් දකින්නේ නැහැ. දැන් ඔය හාමුදුරන්ගේ වැරදි එහෙම මිනිස්සු කතා වෙද්දී පිළිබඳව මතක තියාගන්න එක. හාමුදුරුවෝ කරන පව් හාමුදුරුවෝ ගෙනිච්ච දේ. ඔයත් ඒවට කට ගහන්න කියලා නිකන් අපාය යන්න එපා. මම ඔය අපේ අම්මට එහෙම කියලා තියෙන්නේ දැක්කොත් හාමුදුරුවෝ කෙනෙක්ගේ වැරද්දා අන්දයි කියලා හිතන්න. කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක්ගේ වැරද්දක් කිව්වොත් බීරි කියලා හිතන්න. කවුරු හරි යවුවොත් හාමුදුරුවෝ මෙහෙමලු නේ බං කියලා ගොළුයි කියලා හිතන්න. හාමුදුරුවෝ සම්බන්ධයවට කතා කරන්න යන්න එපා. ඇයි අපි දන්නේ නැහැ නේ හාමුදුරුවෝ ගැන. අපිට පේන්නේ එළියෙන් කරපු වැරද්ද විතරයි. හැබැයි ඇතුලෙන් හාමුදුරන්ගේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කොච්චරද කියලා අපි දන්නේ නෑ. ওই මිනිස්සු පොඩි වැරද්දක් කරාම එලවන්න හදනවා. හැබැයි නිකමට මේ භෞතික ලෝකේ කල්පනා කරලා බැලුවොත් බණ කීයකට යන්න ඇද්ද? දාන කීයකට යන්න ඇද්ද? බබාලා හම්බෙන්න ඉන්න ගෑනු කීයකට පිරිත් කියන්න ඇද්ද? පණ අදිනුන් කීයකට සෙත් පතන්න ඇද්ද? ඒ ඔක්කොම අමතක කරලානේ අර කරපු වැරද්ද උඩින් දාලා එලවන්න හදන්නේ. ඒ නිසා බුදුවරු හැමතිස්සෙම කියනවා සංඝයා වැරදි කරනවා දැක්කහම හිතන්න කර්මයේ ඉතින් හාමුදුරුවන්ටත් බෙදන්නේ අපිට බෙදන හැන්දෙන්න තමයි. අනේ පව් මහාන වෙලත් මහානකම කරගන්න බැරි වුණා. දැන් ඉතින් ඕවා සසරේ ගෙවයි. අනුකම්පාවෙන් බලන්න. හාමුදුරුවෝ කියලා බේරෙන්න බෑ. අපේ දායකයෝ හිතන් ඉන්නවා අර බස් එකට නැග්ගහම සීට් එක දෙනවා වගේ, ඉස්පිරිතාලෙට ගියහම දොස්තර මහත්තයා අඬ ගහලා බෙහෙත් ටික දෙනවා වගේ අපායට ගියහම chance තියෙයි කියලා හාමුදුරුවන්ට. මොන chance ද? දැන් අපායට ගිහිල්ලා යම රජුරෝ කොහම නැගපන් කටුඹුලේ කියලා මට කියන්න පුළුවන්ද මම මේ මහාන වෙලා හිටියේ. බණ මෙච්චරක් කිව්වා, බෞද්ධයෙක් බණ කිව්වා. මා බේරාපන් කියලා. යම රජුරෝ පස්සපැත්තට දෙකක් ගහලා ගියයි තෝ මහාන වෙලත් මෙහෙ ආවනේ පව්කාරයා පළ ඇතුළට කියලා. මතක තියාගන්න මහාන වුණා කියලා අපායේ chance නෑ. හාමුදුරන්ට බෙදන්නේ තෙහිදී එක හැන්දේ. ඉතින් හාමුදුරුව අපායේ යනවා නම් ගිහියෝ මොකටද පිමන්නේ හාමුදුරුවරුම බලෙන් අපායට තල්ලු කරන්න යන්නේ නේද? ගිහියෝ කරන පව් මදිවට හාමුදුරුවරුන්ට ඔය අපරාධ කරලා පව් ඩබල් කරගෙන යන්නයි සූදානම්. නිසා හැමතිස්සෙම හාමුදුරු කෙනෙක්ගේ වැරද්දක් දැක්කහම මෛත්‍රී සහගත සිතක් උපදවාගෙන හිතන්න මේ මෝඩයා අරහත් දජේ පෙරවගෙන බුද්ධ ශාසනය වරද්ද ගත්තානේ. දැන් ඉතින් විපාක අපිට වගේ නෙමෙයි ඩබල් ගෙවන්න වෙනවා. ඒකයි බුද්ධ ධර්ම. හැම දෙයක් දිහාම විවෘත මනසකින් බලන්න. මම නම් එහෙමයි. මතක තියාගන්න ඔබේ ගෙදර දරුවා වැරද්දක් කරාම ඔබ මොකද කරන්නේ? ගේ ඇතුළෙම ප්‍රශ්න විසඳන්නේ නැද්ද? සමහර ලාවට තාත්තලා කෑ ගහනවා. කෑ ගහද්දී අම්මලා කියනවා කෑ ගහන්න එපා, කෑ ගහන්න එපා, වටේ උන්ට ඇහි. අපි මේක ඇතුළේ විසඳමු. දැන් ගෙදර එකා ප්‍රශ්නයක් කරාම ඇතුළේ විසඳන්න යන උන් පන්සලේ ඒ වයසේම එකා වැරද්දක් කරාම ගන්ටාරේ ගහලා ගමටම කියනවා. මොනතරම් කැත මිනිස්සුද කියලා බලන්නකො බෞද්ධයෝ. නේද? කිසිම ආගමක එහෙම කැත මිනිස්සු නැහැ. කතෝලික ආගමෙත් නැහැ, ඉස්ලාම් ආගමෙත් නැහැ, හින්දු ආගමෙත් නැහැ. බෞද්ධ අතර තමයි කැතම මිනිස්සු ඉන්නේ. ඇයි? gedara පුතා වැරද්දක් කරාම සමාව ඇත. ඒ වයසේම පන්සලේ පුතා වැරද්දක් කරාම සමාව නැත. අපි බෙදුවේ හැඳි දෙකකි. දැයිය පෙරේදත් මගේ පන්සලක ඒ වගේ හාමුදුරුවෝගේ අඩුපාඩු ලොකු ඒවා නෙමෙයි, පුංචි පුංචි ඒවා. මං ඒ වෙලෙත් ගිහිල්ලා කිව්වා පුතේ මං සමාව දෙනවා හැදෙන්න. ඇයි පිමන්නේ අපි එළෙව්වහම කොහේ යන්නද? කොහේ කියලා යන්නද? අම්මා තාත්තා විශ්වාස කළා මේ ශාසනයට කුල පුත්‍රයෝ පූජා කරන්නේ මගදී අනාථ කරලා ගෙදර යවන්නද? නෑ, උන්ගේ වැරදි අපි හදන්න ඕන. හදනකොට තමයි ජීවිතේ ලස්සනට හැදි හැදි හොඳ හාමුදුරු කෙනෙක් බිහි වෙන්නේ.
එනිසා එක එක වැරදි කරන පළියට හාමුදුරුවෝ යැවුවොත් අන්තිමේ කවුද අපිට ඉතුරු වෙන්නේ? එනිසා උපාසකයා කියන්නේ සංඝයා විවේචනය කරන කෙනා නෙවෙයි. දැන් බුදුහාඳුරන් කාලේ හිටියා උපාසකෙක් නම සරකාණි. සරකාණි උදේ ඉඳන් රැය වෙනකන් කසිප්පු බිව්වා. දැන් ඔයත්තන්ට හිතෙන්න පුළුවන් මරු උපාසකයා කියලා. නෑ සරකාණිගේ වැඩේ උදේ ඉඳන් රැය වෙනකන් කසිප්පු බොනවා. හැබැයි බීලා ඉන්නෙත් පන්සලේ. අපෙත් ඉන්නවා එහෙම මිනිස්සෙක් මන් දන්න පන්සලක හාමුදුරුවම තමයි හවසට රුපියල් 500ක් දෙන්නේ කසිප්පු ටිකක් බොන්න. උදේ ඉඳන් රෑ වෙනකම් මේකගේ වැඩේ අතු ගානවා, කුණු ඔක්කොම අස්පස් කරනවා, පන්සලේ සුද්ධ පවිත්‍ර කරනවා, හාමුදුරුවගේ සිවුරු හොදනවා, වැසිකිලි මදිනවා. හවසට ඇවිල්ලා පන්සල්ගේ ඉස්සරහා හිටන් ඉන්නවා. හාමුදුරුවෝ අඬ ගහලා රුපියල් 500ක් දෙනවා. දීලා ලොකු හාමුදුරුවම කියනවා ඕකෙන් ගිහලා කසිප්පු ටිකක් බීපන් පුතේ කියලා. හාමුදුරුවම කියනවා. මං දවසක් අඬ ගහලා ඇහුවා ඕක නතර කරව. බෑ හාමුදුරුවනේ. මේක සසර කර්මයක්. ජීවිතේ තියනකම් මේක තියනවා. හැබැයි ඒක තිබ්බා කියලා මම වෙන වැරදි මුකුත් කරන්නේ නැහැ. සරකානිත් එහෙම පන්සලේම තමයි. බීලා මලා. හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරනේ අර සරකානියා බීලා මලා ඌ අපායේද ඉපදුනේ. නෑ අන්න සරකානි දිව්‍ය ලෝකේ. හාමුදුරුවෝ මේ කසිප්පු බීලා මැරිච්ච සරකානියා. ඔව්. කොහොමද ස්වාමීනි එහෙම වුනේ? ඒ පාර කිව්වා මහණෙනි මතක තියාගන්න සරකාණි බිව්වා තමයි. හැබැයි බුද්ධ මාමකයි, ධම්ම මාමකයි, සංඝ මාමකයි. බීලා කවදාවත් බුදුහාඳුරන්ට බැන්නෙත් නැහැ, ධර්මයට බැන්නෙත් නැහැ, සංඝයාට බැන්නෙත් නැහැ. සරකාණි කියනවලු අපේ කරුමෙට මේවා කරන්න බැරි වුණාට බුදුහාඳුරෝ නම් අරහං සම්මා සම්බුද්දයි විද්‍යාචන්න සම්පන්නයි. ධර්මයේ කොහෙවත් සිදුරු නැහැ. මේ ධර්මයේ තමයි ලෝකේ වටිනම දේ. සංඝයා තමයි ලෝකේ ඉන්න හොඳම පිරිස, කරුණාවන්තම පිරිස, සුපටිපන්නයි ගුණම කියනවා. ඒ නිසා සරකාණිගේ ශ්‍රද්ධාව අචලයි. හෙළවෙන එකක් නෙමෙයි. මහණෙනි සරකාණි පන්සිල් පද පහෙන් කැඩුවේ සුරාමේරය කියන පස්වෙනි එක. හැබැයි ඔයත්තන්ට එළියෙන් පෙවුනට බොනවා වගේ බීලා මැරුණා වගේ සරකාණි මැරෙන්න මාස කිහිපයකට කලින් තථාගතයන් වහන්සේගේ පාද මූලයේ වැද වැටිලා කියනවලු මම මේ පෞකාර වැඩේ අද පටන් අතහරිනවා. තථාගතයන් වහන්සේට පොරොන්දු වෙනවා. සරකාණි බොන එක නැවැත්තුව අන්තිම කාලේ. ඒ එක්කම මහණෙනි පංචශීලයේ පරිපූර්ණ වුණා. ආර්යකාන්ත සීලයක් සරකාණිට සම්පූර්ණ වුණා. ඊළඟට කියනවා බිව්වා තමයි. හැබැයි සරකාණි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කළා. හැම තිස්සෙම මොනවා ගැන කිව්වා? ඔව් ඉතින් ඔය සංස්කාරවල හැටි ඉපදෙනවා, පවතිනවා, නැති වෙන ඒකමලු හිතෙන් හිතුවේ. මහණෙනි සරකාණි මැරෙද්දි සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච උපාසකෙක් ආන් ඉන්නවා කිව්වා දිව්‍ය ලෝකේ. පේනව නේද? සුදු ඇඳගෙන පන්සලට ඇවිල්ලා පන්සලේ ඔක්කොම වැඩ ටික කරලා පින්වත්නි ගිහිල්ලා ආන්දරන්ට බයින මිනිස්සු උපාසකයෝ නෙවෙයි. ඒ උපාසක වෙස්යෙන් ඉන්න උපාසක ඡණ්ඩාලයෝ බණපතේ කියවන්නේ. උපාසකයා කියන්නේ එක්කෙනෙක්, උපාසක ඡණ්ඩාලයා කියන්නේ එක්කෙනෙක්. බුද්ධ ආගමේ ඩ්‍රෙස් කෝඩ් නැහැනේ. ඕනනම් ඔය ඇත්ත රතු එකක් ඇඳගෙන පන්සල් එන්න, නිල් එකක් තියෙන්නේ. ඔය ඇත්තන්ට මල්මල් ගවුමක් නම් මල්මල් ගවුම ඇඳන් පන්සල් එන්න ප්‍රශ්නයක් නැහැ. මං තාම වත්තල වැලිකඩ මුලේ ඩ්‍රෙස් කෝඩ් එකක් දැම්මේ නැහැ. ඉස්සරහට දාන්න අදහසකුත් නැහැ. පුළුවන් විදිහට එන්න. ඔය ඇත්තන්ට ඉඩ ලැබෙන වෙලාවට ඇවිල්ලා පින්දහම් කරන්න, වඳින්න පුදන්න මේ පහසුකම් ඔක්කොම තියෙන. දැන් ගිය මාසේ කිව්වා ආඳුරනේ දාඩියයි කියලා බණ අහද්දි දැන් පෑන් දෙකක් කැරකෙනවා. එහෙම තමයි. මිනිස්සු පින්වත්නි හොඳ සැපට ජීවත් වෙන්න ඕනේ කොහෙ හිටියත්. පන්සලට ආවත් එහෙමයි, ගෙදර ආවත්. ඇයි ඒ මූලික පහසුකම් ටිකවත් නැත්තම් මොන නිවන්ද? මතක තියාගන්න හැමතිස්සෙම බුද්ධ ශාසනයේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තේ දුප්පත් මිනිහද පොසත් මිනිහද? පොසත් මිනිහා. අදටත් එහෙමයි. ඇයි ඒ මිනිහාගේ මූලික අවශ්‍යතා ටික පිරීලානේ. කෑම බීම ගැන හිතන්න නැහැ, ගෙවල් දොරවල් ගැන හිතන්න නැහැ, යාන වාහන ගැන හිතන්න. ඒ මිනිහා සුවසේ එනවා, බණ ටික අහන අවබෝධ කරගන්නවා යනවා. අනිත් උන් ඇවිල්ලා ඉඳගෙන කල්පනා කරන අනේ හාමුදුරන්ගේ බණ කෙහෙල් මල අපි මේ හෙට කන්නේ මොනවද කියලා කල්පනා කරන. ගෙවල් කුලී ගෙවා ගන්න විදියකුත් නැහැ. මේ පිස්සු කතා කරනවා, අතාරින්නලු අරකයි මේකයි. මතක තියාගන්න ධර්මයේ ප්‍රයෝජන ගන්න නම් මිනිස්සු ශාස්ත්‍රීක විය යුතුයි. ඒකයි බුදුහාඳුරු බණශාලාවට ආපුන්ගෙන් ඉස්සෙල්ලාම ඇහුවේ උඹලා කාලාද? බඩ පිරීලාද? මොකද නොකාපු එකෙක්ට බඩගින්න ඉන්න එකෙක්ට බුදුහාඳුරෝ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ කිව්වා ඌ නිවන් දකින්නේ
නෑ ඌ මොනවද කල්පනා කරන්නේ? මේ බයිලා කියවනවා පැය ගාණක් තිස්සේ. අපිට කණ්ඩත් නෑ. මම දැන් ගිය සතියේ පිළියන්දල ගේක බණ කියන්න ගියා. මම පින්වත්නි බණ කියාගෙන ගියා. ඉතින් ගෙදර මිනිස්සු හොඳට බණ අහනවා. අන්තිමට 9යි වෙලාව 7ට පටන් ගත්ත පැය 2යි මම ඒ පාර කිව්වා දැන් ඇති බණ ටික ඉවරයි කියලා. ඉතින් බණ ටික ඉවරලා ඉල්ල මම වාහනේට නගිද්දි අපේ වාහනේ එලවන් ගිය කොල්ලා මට කියනවා ආන් අර යක්කා හොඳටම බැනලු හිටියේ. මං අහුවා ඇයි බණටද? බණට නෙමෙයි ඌට හොඳටම බඩගිනි කියලා. ඌ අටේ ඉන්න මිනිස්සුත් එක්ක බයිනවලු මේ යකා බණ ඉවර කරන්නේත් නැහැ 9යි වෙලාව අපි කන්නේ නැද්ද ඌ බයිනවලු. මං අහුවා ගෙදර එකෙක්ද? නෑ ඌ මේ දේශපාලඥයෙක්ද කොහෙද ආණ්ඩුවේ හොඳ කිය අනිත් උන්ට බැන ඉන්නවා කිව්වා. ඒ පාරේදී මම කිව්වා එහෙනම් ගෙදර මිනිසුන්ට කියමු නේද කියලා. කිව්වා නෑ ප්‍රශ්න ඇති කරගන්න ඕනේ අපි යන් කියලා ආවා. පහුවෙන්ද නෝනා කතා කළකෝ හාමුදුරනේ හරි ෂෝක් බණ ටික මිනිස්සු ඔක්කොම හොඳක මං කව නෝනා හැබැයි එළියේ ඉන්න එකෙක් මට බැනලා තියෙනවා. මම මේ කියන්නේ ඒකත් එක තරහක් හදාගන්න නෙමෙයි ඔය වගේ උන් ගේන් දෙපා බණ පොළවල් වලට. ආයිතින් උට බතුත් නෑ. පව්වෙති මම බඩට ගැහුවේ නෑ. හැබැයි මතක තියාගන්න සමහර ලාවට හාමුදුරුවන්ගේ හිත්‍රි දෙන්න පුළුවන්. හැම හාමුදුරුවම එක වගේ නෙමෙයි මම නම් පිමන්දි ගණන් ගන්නෙම නෑ. මොකද මගේ දැන් ඒ කාලේ පැන්නා. හාමුදුරු කෙනෙක් ඇදීගෙන එනක බයිනවා ඉවරයි. දැන් නම් කොච්චර ගැහුවත් අර කිඹුල් පිට තමයි දැන්. දැන් මං අනිත් පැත්තට hina වෙලා සාදු කියලා අතාරිනවා. සුවපත් වේවා කියලා. ඒ නිසා මතක තියාගන්න මං කිව්වා නෝනා අර එළියේ එකෙක් ඒ පාරව කොයි වගේ මං කව රැවුලවල කන්නඩි දාපු එකෙක්. හාමුදුරනේ කවුද? මං කව ආණ්ඩුවට කත් අදින එකෙක්. එහෙනම් අරු වෙන්න ඇති කිව්වා. මං කව ඔය වගේ උඹ ගෙන්නන්න එපා. කෝ මේ අපේ කොල්ලගේ යාළුකමට ගෙන්නගේ මං කව ඒක මට බැන්නලු පැයක් විතර බණ ඉවර නෑ කියලා. මට දැන් කොහෙන් හරි ආරංචි වෙනවා දැන් ඔය සමහරලාට පිරිමි බොනවනේ. බොන තැන්වල උඹයිනවා. අරුද? හාමුදුරන්ට කියන්නේ එහෙමනේ. ඕකගේ හැටි අපි දන්නේ නැද්ද? එතනම බීපු එකෙක් කතා කරලා කියනවා පහුවෙන්දට හාමුදුරුවෝ දන්නේ නැහනේ අරු මෙහෙම කිව්වනේ. ඕන් අපි දන්නවා විස්තරي. අපි ඉතින් ඒවා දැනගෙන පාන්සුකොල්ට ගිහිලා ඌමලාම කියන හරි හොඳ මහත්තයා. සිල්වත් ගුණවත් කියලා කියනවා. මොකද අපිට පලි අරන් පුරුද්දා නැහැ. බරල්ල කෝවිද හාමුදුරුවෝ ජීවිතුන් අතර ඉන්න කාලේ අපේ කොළොන්නාවේ පන්සලේ හිටියේ. උන්වහන්සේ පල්ලෙහා බෝධියේ හිටියේ. උන්වහන්සේගේ පන්සලට මහත්තයෙක් දාලා දුන්නා CCTV කැමරා. කැමරා හයි කරලා ගේට්ටුව ළඟ කැමරාව ළඟට හයි කරා පොඩි ස්පීකරයක් රෙකෝඩ් වෙන්න කියන ඒවා. ආම්දුරු බිබිල පැත්තේ බණකට ගිහිල්ලා රෑ ආව නිින්ද යන්නේ. ඒ පාර බැලුවා පන්සලට කවුද ඇවිල්ලා තියෙන කියලා කැමරාව. තාත්තයි අම්මයි පුතයි සීනි කිලෝ එකයි 10 තට්ටියයි උස්සගෙන ඉන්නවා. ඒ පාර ආම්දුරු මයික් එක ඔන් කරපු ගමන් තාත්තා කියනවා මූ කොහෙ මගුල යනවද දන්නේ නැහැ. දැන් කීපාරක් ආවද? දැන් මෙහෙට එන මිනිස්සුත් කියනවා ඉතින් මූ කොහෙ මගුල යනවද දන්නේ නැහැ. උදේ ගියාම රෑ වෙනකන් නැහැ. කොවිද හාමුදුරන්ට උන්වහන්සේ මට කියනවා බලපං ශාසන වංශ අරු මගේ ළඟට ඇවිල්ලා බුලත් තට්ටිය දුන්නේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ කියලා. පේනවනේ කපටික හොඳ වෙලාවට ස්පීකරේ දාලා තිබ්බා. මතක තියාගන්න. එනිසා ජීවිතේ හැමතිස්සම උපාසකයා කවදාවත් කුමන ප්‍රශ්නකටවත් සංඝයාට දොස් නගන්නේ නැහැ. ඊළඟට මොකක්ද? උපාසක ගුණධර්ම. සීලේසු අගාරවා විහෙරති අප්පතිස්ස උපාසකයා සීලයේ ගුණ දොස් දකින්නේ නැහැ කියන්නේ. අනුන්ගේ සිල් මයින්නෙත් නැහැ, අනුන්ගේ සිල් වල අඩුපාඩු හොයන්නෙත් නැහැ. තමන්ගේ ජීවිතයේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා. සීලයට අනුවයි සිල්වතාගේ වැඩසටහන. සමාධිස්මින්පි අගාරවා විහෙරති අප්පතිස්සා කවදාවත් උපාසකයා සමාධියට භාවනා කරන කෙනාට සිල් රකින්න කෙනාට පින් කරන කෙනාට ඒවට ගුණ දොස් විවේචනය කරන්න යන්නේ නෑ. අනේ කරන්න හොඳ දේ හොඳයි. කවුරු කළත් හොඳ දේ හොඳම තමයි. එන උපාසකෙක් වෙන්න කෝ දෙවියෝ වඳිනවා කියනවා. එන උපාසකයේ ලක්ෂණ පහ මොනවාද? බුද්ධ ධම්ම සංඝ තුනුරුවනට අගෞරව කරන්නේ, සීලේ දොස් දකින්නේ, සමාධියේ දොස් දකින්නේ නෑ. ඊළඟට මෙවන්නේ හතරවෙනි කාරණය කියනවා දෙවියෝ වඳිනවලු ධම්මේන දාරං පෝසෙන්ති. තමන්ගේ අඹුදරුවෝ පෝෂණය කරනවා නම් ධාර්මික. ඔබ කසාද බැඳනනම් ඔබේ නෝනා මහත්තයා දරුවෝ මුණුපුරෝ පෝෂණය කරන්නකෝ ධාර්මිකව. එතකොට ධාර්මිකව ජීවත් වෙනවා කියන්නේ අඹුදා. දැන් ඔබට උත්සාහ කරාට ලැබෙන්නේ නැහැ. තියෙන්නේ ලුණුයි බතුයි.
හැබැයි පින්වන්දි බුදුහාඳුරෝ කියනවා ලුණුයි බතුයි කාලා හරි සතුටින් ඉන්න සැප ලබන්න කියලා පෞකාරකම් කරන්න එපා. මේ දර්ශනේ හරි වටිනවා. මනුස්ස ජීවිතේ අපි ඉන්නේ බොහෝම ටික කාලයයි. ඒ ටික කාලේ ඔයත් බොහෝම දුක් විඳින්න උනත් හිතන්න ඕනේ කමන්නේ මේ ටික කාලේ දුක් විඳලා ධාර්මිකව හිටියොත් මරණින් පස්සේ කල්ප 100,000 ගාණක් මට ලැබෙන්නේ සැප. හැබැයි කලබලේ වැඩි වෙලා ඉක්මන වැඩි වෙලා මේ මනුස්ස ජීවිතේ අපි ඉන්නේ ටික කාලයක් ඔය ටිකක් ලුණුයි බතුයි කන්න පුළුවන් ය හැමදේම කුකුල් මසුයි බතුයි කන්න එපා කියලා හිතලා බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ඕනේ කියන අදහසින් මිනිස්සු මරලා කුලියට මිනි මරලා හොරකම් කරලා අපචාර කරලා මැරිලා ගියොත් මොකද වෙන්නේ? ඉන්න මනුස්ස ජීවිතේ ටික සැප විඳින්න පුළුවන්. හැබැයි කල්ප 100,000 ගාණක් අපාය යනවා. මොකද්ද ඔයත් හිතන්නේ හොඳ? මනුස්ස ජීවිතේ ටික කාලයක් දුක් විඳලා දිගු කාලයක් සැප විඳින එකද? මනුස්ස ජීවිතේ දිගු කාලයක් මේ කෙටි කාලයක් දුක් විඳලා වැඩි කාලයක් සැප විඳින එකද? මනුස්ස ලෝකේ කෙටි කාලයක් සැප විඳලා දිගු කාලයක් දුක් විඳින එකද? මොකද්ද හොඳ? මනුස්ස ජීවිතේ කෙටි කාලේ දුක් විඳලා මහා දිගු කාලයක් සැප විඳින එක හොඳයි. බුදුවරු ඒකනේ කියන්නේ මත්තා සුඛ පරිච්ඡාගා පස්සේතේ විපුලං සුඛං. මහා සැපයක් වෙනුවෙන් සුළු සැපය අතහැරපල්ලා. අද අපි ගොඩාක් සසරේ රැවටෙන්නේ සුළු සැපේ නිසා. මේ වෙලේ සැප විඳින්න අපි ඕන දෙයක් කරනවා. ඒ ඕන දෙයක් කරන්න යාම නිසා අපි අපේ සසර ගොඩාක් දුක්ඛිත කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ කොසල් මහ රජුරෝ දැක්ක හීනයක්. මොකද්ද හීනේ? කොසල් මහ රජුරෝ දකිනවා එක්තරා ලෝදිය හැලියක මිනිස්සු 4 දෙනෙක් තැම්බි උඩ එනවා. ඒගොල්ලෝ කෑ ගහන්න හදනවා. හැබැයි සද්දේ ඇහෙන්නේ එක අකුරයි. සෝ කියලා අකුරු 4ක් ඇහෙනවා. ආයි යට යනවා. කොසල් රජුරෝ පහුවෙන් දැවිල්ලා අහනවා බුදුහාඳුරනේ මොකක්ද ඒ හීනේ තේරුම? බුදුහාඳුරෝ කියනවා දන්නේ නැද්ද ඔය 4 දෙනා කවුද කියලා? නැහැනේ. ඔය අර අහවල් සිටුවරු 4 දෙනා. කොසල් රජුරෝ කියන හැබැයිට උන්ට මොකද වෙලා තියෙන්නේ? බුදුහාඳුරෝ කියන හොඳට සල්ලි තිබ්බා යාළුවෝ 4 දෙනා. එහෙම කල්ලි තියනවාද? 4 දෙනා එකතු වෙච්ච වෙලාවක අපිට ඉතින් හොඳට සල්ලි තියනවානේ බං. දැන් අපි මැරෙන්නත් ඔන්න මෙන්න නාකි වෙලා. ඒ නිසා හොඳ ෆන් එකක් ගන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? ඉතින් නඩේ ගුරා කිව්වා කන පැලෙන්න බොමු. හොඳ පාටි එකක් දාලා. දැන් පිරිමි හිතන් ඉන්නවානේ සැප තියෙන්නේ බීම තුල කියලා. ඉතින් එක පව්කාරයෙක්ව කන පැලෙන්න බොමු. අනිත් තුන් දෙනාත් එකඟ වුණා. තව එකෙක් කියනවා නිකම් බීලා වැඩක් නැහැ. හොඳ බයිට් එකකුත් තියෙන්න ඕනේ. අපි ඌරෙක් හරි හරකෙක් හරි ගෙනහිල්ලා බාබකියු කරලා ගම්මු. ඒකටත් ඔක්කොම එකඟ වුණා. තුන්වෙනි එකා කිව්වා හැමදාම ඉතින් මේ ගෙවල් වල රෙස්ටෝරන්ට් වල බොනවනේ අපි කොයි හරි ඈත යන් පික්නික් එක නුවරඑළිය හරි කොයි හරි රටකට හරි ගිහින් ඒකත් ෂෝක් කිව්වා. හතරවෙනි එකා කිව්වා ඔය මොනවා තිබ්බත් වැඩක් ගෑණියෙක් ඉන්න ඕනේ. එහෙනම් ගණිකාවකුත් තරම් යන් කිව්වා. හතරවෙනි එකා ඇවිල්ලා ගණිකා නිවාසක හිටපු කෙල්ලකට සල්ලි දීලා කිව්වා අපේ යාළුවෝ ඔක්කොම ට්‍රිප් එකක් යනවා. ඒගොල්ලන්ගේ නෝනලත් එක්ක මං විතරයි බැඳලා නැත්තේ. ඔයා මගේ නෝනා වගේ යන් කිව්වා. ඉතින් මේ ගණිකාවත් ගියා. ගිහිල්ලා බැලින්නම් ඇති ගෑණියෙක් නෑ. පිරිමි ගොඩයි මං විතරයි. අරුන් බොරු කියලා නෙක්කන් ගියේ. හොඳටම බීලා සතෙක්වත් මරාගෙන කාලා දැන් අර කාන්තාව දූෂණය කරන්න එද්දි ගණිකාව කියනවා උඹලා බෝසත්තු වගේ සමාජයට පෙන්වුවට උඹලගේ හොරකම් මම ලෝකෙටම කියනවා. ගිය ගමන් මං උඹලගේ රෙදි ගලවනවා. කියපු ගමන් බීමත් කමින් වල් වැදිලා හිටපු මිනිස්සු මොකද කළේ? මේ කාන්තාව දූෂණය කළා මැරුවා. මරලා රත්තරන් බඩු ටිකක් හොරා කාලා මිනිහ වලල්ලා ආවා නගරෙට. ආවට පස්සේ මිනිස්සු අහන කෝවර කාන්තාව. ඒ පාර කියන අපි දන්නේ කොහොමද? අපි දන්නේ අපි එක ගියේ නෑ. බොරුත් කිව්වා. පන්සිල් පද පහම කැඩුවා. බුදුහාඳුර කියන ඔය 4 දෙනානේ ඔය රජුරු ඔළුවේ අත ගහගත්තා. රජුරු හිතන් ඉඳලා තියෙන්නේ උන් දිව්‍ය ලෝකේ ගියා කියලා. රජුරු කියන උන්ද මේ ඔව් ඔය රජුරවන්ට හීනෙන් ඇවිල්ලා කියන්නේ ગાත 4ක්. බුදුහාඳුර කිව්වා දුජීවිතං අජීව අපි හොඳට ජීවත් වෙන්න ඕන කාලේ පව් කළා. දැන් විපාක විඳිනවා. ආයි මිනිස්සු වුණොත් මේවා නම් කරන්නේ නෑ. පින්වතුනි ගිහිල්ලා විපාක විඳිද්දී කොච්චර පසුතැවිලි වුණත් වැඩක් නෑ. ඒවා විඳවන්න ඕනේ. නිසා අධාර්මිකව ඉන්න එපා කිව්වා.
ධාර්මික වෙන්න කිව්වා. මොනවද එහෙනම් කරුණු 4? හොඳට පින් කරන්න කිව්වා, සිල්වත් වෙන්න කිව්වා. ඊළඟට ඔයත්තන්ට කියනවා උපාසක ගුණ ධර්ම රකින්න, ඊළඟට ධාර්මිකව අඹදරුවෝ රකින්න. එතකොට තමයි දෙවියෝ වඳින්නේ. දෙවියෝ වඳින්නේ හැදිච්ච අයට, නැහැදිච්ච අයට දෙවියෝ වඳින්නේ නැහැ. දෙවියෝ හැම තිස්සම පින්වත්නි හරිම ආසයි මේ ලෝකේ ශික්ෂිත මිනිස්සුන්ට. දෙවියන් ළඟ තියෙන්න ඕනේ ගතිගුණ මිනිස්සු ළඟ තියෙනවා නම් දෙවියෝ මේ මිනිසුන්ට හරිම කැමතියි. දැන් බලන්නකෝ. මම බණ කියද්දී ඉස්සෙල්ලම කිව්වා දෙවියෝ ඉස්සෙල්ලම වඳින්නේ කාටද? හාමුදුරුවන්ට. දැන් ඔයත්තුන්ට එකක් ස්ථිරයි. එහෙනම් දෙවියෝ හාමුදුරන්ට අනිවාර්යෙන් වඳිනවා. හැබැයි මෙම්මත් වැඩේ කියන්නේ මං ඔය කතරගම එහෙම ගියාම දැකලා තියෙනවා හාමුදුරුවෝ ඉන්නවා ඔලුව උඩ තියාගෙන පොල් ගෙඩිය. පූජා වට්ටිය අතේ තියාගෙන බලගෙන සමහර හාමුදුරුවෝ දේවාලේ ගිහලා යාතිකා කරනවා. දැකලා නැද්ද? මට ඒ වෙලාවට හිතෙනවා මොන්ට අමු කැවිලාද කියලා. ඇයි? දෙයියෝ හාමුදුරන්ට වඳිද්දී හාමුදුරුවෝ ගිහිල්ලා වඳිනවා දෙයියන්ට. මොකද හාමුදුරුවන්ට සීලය ගැන ස්ථාවර භාවයක් නැහැ. හාමුදුරන්ට හාමුදුරුවන්ගේ සමාධිය ගැන කිසිම රැකවරණයක් නැහැ. ඒ නිසා හාමුදුරුවෝ දන්නවා මට කවුරුත් පිහිට වෙන්නෙවත් නැහැ කියලා. මතක තියාගන්න භික්ෂුව ගිහියෙක්ට නොඇදිය යුතුයි. භික්ෂුව දෙවියෙක්ට නොඇදිය යුතුයි. මොකද දෙවියන්ගේ පව වැඳුම් පිදුම් වෙන නිසා. ඔය අපේ රන්දොබේ පන්සලේ නායක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ දේවාලේ වැඩ කරනවා. දෙවියොත් එක්ක හරියට ගනුදෙනවා. එතකොට මේ හාමුදුරුව දවසක් ගියා දේවාලෙට. ගිහිල්ලා දෙයියන්ට ලිව්වා පණිවිඩයක්. පණිවිඩයක් ලියලා ගියා කොළඹ. එදා පන්සලට ආව හාමුදුරන්ගේ යාළුවෙක් ඔයත් දන්නවා ආනන්ද රාජකරුණ මහත්තයා. ඔය රෝසමලේ නටුවේ කටුලියා. ඒ කවිය ආව පන්සලට. ඇහුවා කෝ නායක හාමුදුරු. නායක හාමුදුරු ගියානේ කොළඹ. ආනන්ද රාජකරුණ පන්සල වටේ රවුමක් ගිහිල්ලා බුදු ගෙටත් ගිහිල්ලා අන්තිමට දේවාලෙට ගොඩ වුණා. දේවාලේ විෂ්ණු දෙවියන්ගේ පිළිමේ කකුල් දෙක ළඟ ලියලා කවි පන්තියක්. ආනන්ද රාජකරුණ ගත්ත ගමන්ම තේරුම් ගත්තා ලොකු හාමුදුරන්ගේ අකුරු. මොකද්ද ලොකු හාමුදුරු ලියලා තිබ්බේ? ගුණවත් උපුල්වන් මම හෙට කොළඹ යමි. මගේ අදහසට ගුණ නුවණින් යොමා නැවි. මා සිතු විලස ඉටු කළහොත් කමල් හිමි. තෙල් මල් පහන් රන්දම්ගෙන ගෙලපුදමි. මොකද කියන්නේ විෂ්ණු දෙවියනේ මං හෙට කොළඹ යනවා ලොකු වැඩකට මගේ වැඩේ ඉෂ්ට කරලා දුන්නොත් තෙල් මල් පහන් පත්තු කරලා රත්තරන් මාලයක් දානවා බෙල්ලට. මේ මිනිස්සයා ආනන්ද රාජකරුණ පෑන ගත්ත සාක්කුවෙන් අර කොලේ යටින් ලිව්වා උත්තර කවියක් විෂ්ණු දෙවියෝ ලියනවා වගේ. මොකද්ද ලිව්වේ? තෙල් මල් පහන් කුමටද මට බුදු පුතුනේ දුල්වන් මාල පළඳින සිරි කත නැසුනේ. වල්පල් මෙබඳු නොලියා මතුවට මිතුනේ සිල්කම් රකින්නු ගොංකම් හැර බුදු සසුනේ. මොකද්ද කිව්වේ? තෙල් මල් පහන් කුමටද මට මොකටද මේ තෙල් මල් පහන්? දුල්වන් මාල පළදින සිරිකත නැස විෂ්ණු දෙවියෝ අපි කියනවානේ බුදු වෙන්න පෙරම් පුරනවා කියලා. මම බුදු වෙන්න පෙරම් පුරන නිසා දැන් ශ්‍රියාකාන්තාවත් මාව දාලා ගිහිල්ලා. දැන් මාල දෙන්න චේන් දෙන්න කවුරුත් මට නැහැ. වල්පල් මෙබඳු නොලියා මේ වගේ වල්පල් ලියන්නේ නැතුව ඉදිරි දියුණුව තකා සිල්කම් රකින්නු ගොංකම් හැර බුදු සසුනේ. හාමුදුරුවෝ ඇවිල්ලා දැක්ක ගමන් තේරුම් ගත්තා රාජකරුණගේ වැඩක් කියලා. හැබැයි කතාව ඇත්ත නිසා උන්වහන්සේ ජීවිතේට පාඩමක් ඉගෙන ගත්තා. එසා මතක තියාගන්න දෙයියෝ වඳින්නේ ගුණයටමයි. ඔයත් අංගෙන් දෙයියෝ ඉල්ලන්නේ මොනවද? මොනවද ඉල්ලන්නේ? පින් නේද? දෙයියෝ ඉල්ලන්නේ පින්. හැබැයි ඔයත් දෙන්නේ මොනවද? ඈ? දෙයියෝ කියනවා මට පින් දීපල්. අපි කියනවා පින් නෑ පළතුරු ටිකක් දෙන්න. නේද? කාබයිඩ් ගහපු පළතුරු වැස්සට තෙමෙන අවුවට වේලෙන් කාබයිඩ් ගහපු අපි දෙයියෝ කියනවා මට එපා මං අමෘතේ වලදන්නේ මේ කාබයිඩ් පළතුරු එපා. අපි කියනවා නෑ කාබයිඩ්ම තමයි. දෙයියෝ කියනවා පින් දීපල්. අපි කියනවා නෑ කට්ටකු මංජල් දෙන්න. නේද? අපි දැන් ওই බණ ගෙවල් වලට ගියාම බණ ගෙවල් වල පින්වත්නි සංවිධායකවරු පත් කරලා ඉන්නවනේ. කකුල් හොදන්න එක පිරිසක් දුම් අල්ලන්නේ. ඔය දුම් අල්ලන්න එහෙම දෙන්නේ වැස්සකටවත් පන්සලකට ගොඩ වෙච්ච නැති උන්ට. ඌට කියනවා උඹ හොඳට දුම් අල්ලන්න. ඉතින් මේක පෙරේත එලවන්න වගේ ගහනවා දුම්. ආන්දරෝ ගිහලා ඉඳගත්ත වෙලේ ඉඳන් දුම් ගහනවා. මම සමහරලාට බැනලත් එලවනවා. ඕක අරන් යනවා එළියට කියලා. ඇයි වචනයක් කියාගන්න බෑ අපිට හතිය. දුම් ගහලා දෙයියෝ කොහොම ඉන්නවද දන්නේ නැහැ. ඔය දේවාල ඇතුලේ ඔය ජනෙලුත් නැහැනේ. නේද?
දෙයියෝ නෑ ඔය. ඉන්න බෑ හුස්ම ඉරලා මැරෙන්න එපා ඔය. දෙයියෝ කියනවා මට දුම් එපා. අපි කියනවා නෑ දුම්ම තමයි. දෙයියෝ කියනවා මට එපා පොල් තෙල් පහන් පිත්තල පහන් ඕවා එපා. අපි කියනවා නෑ නෑ ඒවා තමයි. පින් කොහෙද අපි ගාව? පින් නෑ. දැන් මොකද වෙන්නේ? දෙයියෝ ඉල්ලන්නේ එකක් ඔබ දෙන්නේ එකක්. ඔය ආර්ථික විද්‍යාව කියන්නේ ඉල්ලුමට සරිලන සැපයුම්. ඉල්ලන දේ දුන්නොත් ඉල්ලන කෙනාටත් වාසි දෙනක ලබන කෙනාටත් ප්‍රතිලාභයක් තියෙනවා. එතකොට ඉල්ලුමට සරිලන සැපයුම තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? ඉල්ලන කෙනාට වැඩකුත් නැහැ, සපයන කෙනාට ලාභයකුත් නැහැ. දෙයියන්ට ඔබ කරන්නේ ওই ටික. දැන් මේ පන්සලට ඇවිල්ලා කවුරු හරි අහනවා ආන්දරනේ හෙට දාන්නේ මොනවද ඕනේ දාන්නට? මං කියන උපාසකම්මට පුළුවන් දෙයක් හදන්න එන්නකො. ඒ පාර අහනවා නෑ ඉතින් කියන්නකො ඉතින් ආන්දරෝ ඉතින් අපේ හිතවත්නේ. මොනවද ඕනේ? බේරෙන්න බැරි තැන මං කියනවා එහෙනම් අලහොදි ගේන්නත් එපා, බටු මෝජු ගේන්නත් එපා, ඇඹරැල්ලා ගේන්නත් එපා. මොකද පේදුරු තුඩුවේ ඉඳන් දේන්දර තුඩුවට ගියත් ඔය ටිකමනේ අලහොද්දයි බටු මෝජුවයි ඇඹරැල්ලා නැත්තම් අඹ නැති කාලේට ඇඹරැල්ලා. ඕක තමයි පන්සල් වල ජාතික ආහාර. ඉතින් මං කියනවා ඕවා දැන් කාලා එපා වෙලා උපාසකම්ම ඔය තුන නැතුව ඕන දෙයක් ගේන්න. උපාසකම්ම හා කියලා ඔළුවන්ලා ගිහිල්ලා දැන් පහුවෙන්ද ගෙනල්ලා දානේ බුද්ධ පූජාව බෙදද්දි මම බලනවා බාස්කට් දිහා. මොනවද ගෙනත් තියෙන්නේ? අලහොදි ඇඹරැල්ලයි බටු මෝජුයි. දැන් මට මොකක් වෙයිද? මගේ හිතට මොන වගේ සිතුවිල්ලක් එයි? මට නම් මේ බොරු කියන්න බෑ බණ ඇතුලේ. මම සමන්තබද්‍ර නෙමෙයිනේ මං කැලණියේ ශාසනවංශ. මං ඇත්ත කියන්නම් මට හිතෙන එක. මගේ හිතට එනවා පටිඝ සම්ප්‍රයුක්ත චේතනාව. මං හිතෙන් හිතනවා මේ ගෑන්ට සිංහලෙන් කිව්වනේ අපෝ එපා කියලා. ඒකම ගෙනාවනේ. එතකොට ඔය හාමුදුරුන්ට කේන්ති ගියාම කලකිරුණාම එපා වුණාම හාමුදුරුවෝ ගාව තියෙනවා පොඩි පොඩි සූත්‍ර. මිනිස්සුන්ට ඒවා තේරෙන්නේ නැහැ. දැන් අද ඉඳන් තේරෙයි. මමත් ඉතින් මේ සූත්‍රය පාවිච්චි කරලා කියනවා කාලමේලාව ඉක්මලා ගිහින් තියෙන නිසා එනම් කෙටියෙන් කල්පනා කරගන්න කියලා. ආයි ෂෝට් ඇන්ඩ් ස්වීට්. නේද? කාල වේලාව ඉක්මලා නැහැ. තව 12ට කල් තියෙනවා. මම අර තියෙන තරහ පිට කරගන්න කියනවා කාල වේලාව ඉක්මලා තියෙන නිසා කෙටියෙන් කල්පනා කරගන්න කියලා. වචන දෙකෙන් කතන්දර කියන්නෙත් නැහැ, බන කතාත් නැහැ, පේතවත්තුත් නැහැ, විමානවත් මුකුත් නැහැ. එහෙනම් පින් සිද්ධ ඒවා හොඳයි කියලා යවනවා. උපාසකම්ම බැහැලා ගිය ගමන් මම පන්සලේ ඉන්න බාසුන් හැලට කොල්ලන්ට කුරුට්ටන්ට කතා කරලා කියනවා ඕන් තියනවා කාපල්ලා කාලා බල්ලන්ටත් දාපල්ලා. මං හිමීට කවුරු හරි මිනිහෙක්ව දවලා මාතරබත් කඩෙන් පාර්සලයක් ගෙනල්ලා වලදනවා. දැන් මොකද උනේ? අර මනුස්සයා පාන්දර 3:00 ඉඳන් හදපු දාණයෙන් වැඩක් තිබ්බද? නෑ නේද? මං එපා කිව්වා එපා කියපු දෙයම ගෙනාවා. ඉල්ලුමට සරිලන සැපීම නෑ. දැන් ඔය මනුස්සයා මං කියන එක අහලා අඩුම ගානේ වත්තේ පිටිය ඇවිදලා පෝසම් බෝලයක් හදලා මඤ්ඤොක් කකොල ටිකක් කොටලා ගෙනාව නම් ඔයිට වැඩිය සාර්ථකයි දාන්නේ. හාමුදුරුවෝ බත් කටක් හරි වලදනවා. එපාම කියන දේ දුන්නා. ඔයත් දෙයියන්ට කරන්නේත් ඔය ටික. දෙයියෝ කියනවා පින් දීපල්ලා. ඔයත් කියනවා නෑ කාබයිට් පළතුරු. දෙයියෝ කියනවා පින් දීපල්ලා නෑ කුකුලා පහන්. දෙයියෝ කියනවා පින් නෑ කට්ට කුමාචා. දෙයියෝ බලයිද අපි දිහා. මතක තියාගන්න මම දෙවියෝ ආස කරන දේවල් 4ක් කියලා බණ ඉවර කරනවා. දෙවියෝ ආසම මෙන්න මේ 4ට පුළුවන් නම් අද ඉඳන් පටන් ගන්න කරන්න. මොනවද? බුදුහාඳුනගේ කාලේ හිටියා කච්චායන කියලා මහරහතන් වහන්සේ නම දවසක් සක්‍රය ආව බණ අහන්න. බුදුහාඳුනන්ට පසඟ පීටලා වැන්දා. අනිත් පැත්ත හැල්ලා බලද්දි හාමුදුරුවෝ ගොඩක් ඔක්කොටම වෙන වෙනම වඳින්න බැරි නිසා සක්‍රය අත් දෙක එකතු කරලා ඔක්කොටම හිසනවල වැන්දා. ඉඳගත්තාම සක්‍රය හිතනවා කවුරු හිටියත් වැඩක් නැහැනේ කච්චායන හාමුදුරුවෝ නැහැනේ. මොකද කච්චායන හාමුදුරුවෝ රන් කඳක් වගේ බබලන කෙනෙක් ලස්සන. ඒ පාර එහෙම හිතද්දිම කච්චායන හාමුදුරුවෝ එර්දියෙන් ඇවිල්ලා පහළ වුණා ධම්සභා මණ්ඩපේ. සක්‍රය සතුට වැඩි කමට නැගිටලා ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වැන්දා. දැන් ධම්ශාලාවේ බණශාලාවේ ඉන්නවනේ පෘථග්ජන හාමුදුරුවෝ රහත් නොවිච්ච අය කෙලස් තියන අය. ඒගොල්ලෝ හිමීට කුටු කුටු ගගා වැලමිටි වලින් ඇන බයිනවා. බලපල්ලකෝ සක්‍රයගෙත් වැඩ. බුදුහාඳුරන්ගේ කකුල් දෙක අල්ලලා මේ බුදුහාඳුරන්ට පසුක පිටලා වැන්දා. කච්චායනගේ කකුල් දෙක අල්ලලා අපිට නිකන් ඔහොම කරලා වැන්දා. සක්‍රයත් දැන් මූණ බලලා ලස්සන හාඳුරන්ට විතරයි වඳින්නේ කියලා කුටු කුටු ගගා බයිද්දි බුදුහාඳුර කෝවා මහණෙනි කුටු කුටුව නවත්තපල්ලා. සක්‍රය කච්චායනට වැන්දේ මූණ බලලා ලස්සන නිසා නෙමෙයි.
දෙවියෝ ආස කරන ලක්ෂණ 4ක් අච්චායන ළඟ තියෙනවා. දේවාපිතස්ස පිහයන්ති. ඔන්න අද ඉඳන් පටන් ගන්න. පළවෙනි එක අංක 1. දෙවියෝ හරි ආසයිලු යස්සින්ද්‍රයානි සමතං ගතානි. ඔබට තියෙන ඉන්ද්‍රිය ටික සංවර කරනවා නම් හැදිච්ච මිනිස්සුන්ට සංවර මිනිස්සුන්ට දෙවියෝ ආසයිලු. එහෙනම් අපි වරද්දගෙන නේද කතරගම ගියාම මෝලම් ගහනවා, වැල්ලේ පෙරලෙනවා, දේවාලේ වටේ වැලි කනවා, පස් කනවා. බලන්නකො දැඟලිල්ල. දෙයියෝ නෑලු දැන් කතරගම කැබිලිත්තට ගිහිල්ලාලු. ඔය බලන් ඉන්න බැරුව. කැබිලිත්තෙත් නෑ මං හිතන්නේ මේ විකාර බලන් ඉන්න බැරුව. කතරගම ඉන්නේ මහාසේන දිව්‍ය පුත්‍රයා මතක තියාගන්න. බුදුහාඳුරෝ කතරගම කිහිරි වනයේට වඩිද්දි කිහිරි ගස් වලින් වටවෙච්ච ප්‍රදේශයේ අධිපතියා මහාසේන. මහාසේන බුදුහාඳුරන්ගෙන් බණ අහලා සෝවාන් වෙච්ච ආර්ය දේවතාවෙ. දෙයියෝ ආස සංවර මිනිස්සුන්ට. එසා හැදියාවක් ඇතිව බොහොම සංවරව ඉන්ද්‍රිය ටික দমনය කරන්න දෙවියෝ ඔබට නිකම්ම ප්‍රිය වෙනවා කිව්වා. 1. 2. පහීන මානස්ස. මාන්නය අයින් කරන්න. මාන්නය කියලා කියන්නේ ලොකුකක්. මට වැඩිය කෙනෙක් නැහැ. මම තමයි හැම දෙයකම ඉන්නේ. අනුන් එක්ක අපි සමාන කරගන්නවා. මං ඒගොල්ලන්ට වැඩිය උසස්, මං ඒගොල්ලන්ට සමාන, මං ඒගොල්ලන්ට වැඩිය පහත්, සෙය්‍යමාන, සදිසමාන, හීනමාන මැනීමෙන් ඉන්නවා. අපි ලොකුකම් පෙන්වන්න ගියාට දෙයියෝ ලොකුකම් වලට නැවෙන්නේ නෑ. දැන් අපි ගිහිල්ලා වාහනෙන් බැහැලා ලොකු පූජා වට්ටියක් අරගෙන 5000 කොලයක් උඩින් තියලා ගියා කියලා දෙයියෝ නැවෙන්නේ නෑ. කපුවා නම් 4ට 5ට නැවෙයි. දෙයියෝ නැවෙන්නේ. දෙයියෝ එහෙම ලොකුකම් වලට කැමතිත් නෑ. මාන්නකාරකම්, බොරු, පුරාජේරු ඒවට දෙයියෝ කැමති නෑ. දෙයියෝ කැමති සරල, සුගම, සුන්දර මිනිස්සුන්ට. යථාර්ථවාදී ඇත්ත කතා කරන සත්‍යං බණේ නකුජ්ජය කේන්ති යන්නේ නැති දජ්ජාප පස්මින් පියාචිතෝ තියෙන්නේ ටිකද ටිකෙනුත් ටිකක් හරි දෙන මිනිසුන්ට දෙයියෝ කැමතිලු. එනිසා බොරු මාන්නකාරයන්ට නෙමෙයි. 3 වෙනි එක කියනවා පහීන මානස අනාසවස්ස. දෙයියෝ කැමතිලු ඔය ආශ්‍රව ටික ටික හරි දුරු කරන්න උත්සාහ කරන අයට. මොනවාද ආශ්‍රව? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthියාශ්‍රව. රාග, දේශ, මෝහ, කෙලෙස් මේවා එන්නේ තුනී කරනවා නම් දෙයියෝ කැමතිලු. එතකොට දෙවියෝ ඒගලන්ට ආසයිලු. 4 වෙනි එක තාදිනෝ අටලෝ දහමේ නොසැලෙන මිනිස්සුන්ට දෙයියෝ කැමතිලු. මේක තමයි වටිනම එක. මොකද්ද? මිනිස්සු තේරුම් ගන්න ඕනේ අපි මහන්සි වෙලා වැඩ කළොත් අපිට ලාභ. අපි කම්මැලි වුණොත් වැඩ නොකළොත් අලාභ. අපි හොඳ ජීවිතයක් ගත කරොත් පස්පව් නොකර අපිට ප්‍රශංසා. අපි පස්පව් කර කර අපරාධ කර කර වැරදි ජීවිත ගත කළොත් අපිට නිന്ദා. අපි ජීවිතේ හැමතිස්සෙම අපේ ජීවිතවල අරමුණු කරා ගියොත් සැප. අරමුණු පැත්තකින් තියලා හොඳට ඇඳ බදාගෙන බුදිය ගත්තොත් දුක. ඕක තේරුම් ගත්තේ නැත්නම් පින්වත්නි අපි කරන්නේ මොකද්ද? දුක සැප යසායස නිന്ദා ප්‍රශංසා ලාභාලා ඔක්කොටම දෙයයන්ට පවරනවා. දෙයයනේ මට ගයක් හදලා දෙන්න. දෙයයනේ මට නෝනා කෙනෙක් හොයලා දෙන්න. දෙයයනේ මට බබෙක් හොයලා දෙන්න. දෙයයනේ මට මේක කරලා දෙන්න. විභාගේ පාස් පුදුම කරදරයන්නේ. දෙයයන්ට මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න විසඳ ගන්න බැරුව ඉඳිද්දී ඔය ඇත්තොත් ගිහිල්ලා ප්‍රශ්න දාද්දී දෙයයන්ට ඒක හරි වදයක්. දෙයියෝ කැමතිලු අටලෝ දහම තේරුම් ගන්න උන්ට. ඔය සෝමහඳුරෝ වැඩ ඉන්න කාලේ ලස්සන කතාවක් කිව්වා මට මතකයි. මමත් පුංචි කාලේ. මට ඒක ඒ කාලෙම මතක හිටියා හොඳට. උන්වහන්සේ කියනවා කොල්ලෙක් ගණන් පේපර් එක දවසේ ඕ ලෙවල් විභාගේ යන ගමන් ඝන දෙයයන්ට පඳුරක් ගැට ගැහුවලු. ගිහිල්ලා පේපර් එක ලියලා එන ගමන් පඳුර ලියාගෙන රුපියල් 5 අරගෙන ගිහිල්ලා අයිස් පැකට් එකක් කෑවලු. මිනිහෙක් ඇහුවලු මොකද්ද බං ඒ කරේ? ඒ පාර කොල්ලා කිව්වලු ගණන් පේපර් එක අමාරුයි ස්ථිර වශයෙන්ම ෆේල් රුපියල් 5 අපරාධ කිව්වලු. බලන්නකො තමන්ගේ ශක්තිය තේරුම් ගත්ත මිනිස්සු දෙයයන්ටත් වදයක් නෙමෙයිනේ. ඒ මිනිස්සු දෙයයන්ටත් සහනයක්. ඇයි? මේ ලෝකේ නහද්දා ගොනෙක් එකතු කිරීම අඩු කිරීම දන්නෙත් නැතුව පඳුරක් ගැට ගහලා දෙයයන්ගෙන් ඉල්ලුවට ඒකක් ලැබේවා ගණිතයට කියලා ලැබෙන්නේ නැහනේ. දෙයියෝ කියන එක තේරුම් ගන්න උන් මහ ලොකු සම්පතක් ලෝකෙට. ඒක තේරුම් ගන්නේ නැති උන් දෙයියෝ පස්සෙම ගිහින් කියන අනේ මට බබෙක් දෙන්න, අනේ මට ගෙයක් දෙන්න, අනේ මට රංකාසි මල්ලක් දෙන්න, අනේ මට මැණික් මල්ලක් දෙන්න. දෙයියන්ට පුළුවන් නම් ඕවා කරන්න බැරි. ඔය ඇත්තෝ ත්‍රිපිටකය කියවන්න. දෙයියන්ට තිබ්බ ප්‍රශ්න ඉගෙන ගන්න පුළුවන් ත්‍රිපිටකේ. දෙයියන්ට අපිට වැඩි ප්‍රශ්න පිළිබඳ දැන් සක්කරය ඔහොම බලවන්ත වුණාට බුදුහාමුදුරුවෝ ගාව ඇවිල්ලා නහයෙන් ඇඬුවේ ආවස පිරෙන්න ගියා. මට යන්න බෑ බුදුහාමුදුරුවනේ කියලා.
ඉතින් අපේ රටේ හිටපු ජනාධිපතිවරු අඬන එක පුදුමයක්ද? මට යන්න බෑ හාමුදුරුවනේ කියලා. නේද? ඒ නිසා සක්‍රයත් එහෙමයි. ආවුස පිරිහෙද්දි දුක් වෙන ප්‍රශ්න. දෙවියන්ගේ දිව්‍ය ලෝකේ ගාන්ධර්වයා පංචසිකයා බුදුහන්තරන්ට ඇවිල්ලා මොකද්ද කිව්වේ? මං යාළු වෙලා ඉන්නේ තිම්බරු කියන දෙවියන්ගේ දුව සූර්ය වච්චිස්සත් එක්ක. හැබැයි තිම්බරු අපේ ආදරයට කැමති නෑ, බාධා කරනවා. බුදුහන්තරව මොකද? තිම්බරුලා මහේශාක්‍යයි මං අල්පේශාක්‍යයි. දිව්‍ය ලෝකෙත් කුල ප්‍රශ්න. මතක තියාගන්න තිම්බරු කිව්වා සූර්ය වච්චිස්සව කපලා විසි කරත් දෙන්නේ නෑ උඹට කියලා. ඒ නිසා පංචසිකයා විරහ ගීත කියලා බුදුහාඳුර ළඟ වීණාව ගගහ විරහ ගීතේ කිව්වා මම මේ හිතේ තියෙන දුකයි කියන්නේ කියලා. බුදුහාඳුර ඔක්කොම අහන් ඉඳලා කව පංචසික ඔය වැඩේට මට හවුල් වෙන්න බෑ. හැබැයි ගීතය තාලයට ගැලපෙනවා, තාලය ගීතයට ගැලපෙනවා කියලා. මොකද බුදුහාඳුරන්ට මගුල් ජෝඩු කරන්න බෑනේ. ඒ නිසා දෙයියන්ට අපිට වැඩිය ප්‍රශ්න අපි ඒවට අමතරව ගිහිල්ලා ප්‍රශ්න දානවා දෙයියන්ගේ ඔළුවට. මම දැක්ක මේ කොළඹ කොල්ලෙක් ලියලා තියෙන ලස්සන කවි පන්තියක්. අහම්බෙන් මමත් දැක්කේ අන්තර්ජාලයේ එහෙම යද්දී. ලස්සන කවි පන්තියක්. කොල්ලා ලියලා කතරගම දෙයියන්ට කියන යාදින්නම්. ඒකේ කියනවා කාන්තාවක් ඇවිල්ලා උදේ පාන්දර දෙයියන්ට යාදින්නක් කරනවලු. මට හරියට වචන මතක නැහැ. මතක විදියට කියන්න වචන ටික හරිම වචන නෙමෙයි. මොකද්ද දෙයියන්ට මේ ගෑනු කෙනා කියන්නේ? කතරගම දෙයි හාමුදුරනේ මගේ මිනිහට ගෑනු දෙන්නෙක් ඉන්නවා. මට වගේම ඌ පඩිය ගත්තම ඒ ගෑනිටත් කරනවා. කතරගම දෙයි හාමුදුරනේ මගේ මිනිහව දෙන්න බේරා. එහෙම වුණොතින් හොඳ වෙයි මං පූජා වට්ටිය තියනවා. දැන් මගේ මිනිහට ගෑනු දෙන්නෙක් ඉන්නවා. පුළුවන් නම් බේරලා දෙන්න, මගේ මිනිහව ඉතුරු කරලා දෙන්න. මම පූජා වට්ටියක් තියනවා. දැන් සීන් කවියේ දෙවනි පාර්ට් එකේ කතරගම දෙයියෝ දෙන උත්තරේ ලියනවා ඒ කවියා කොල්ලා. මොකද්ද දෙයියන්ගේ පාර්ට් එක? කතරගම දෙයියෝ අර සද්දෙට උඩ ගිහින් ඇහැරිලා තිරේ අයින් කරලා බලනවා. බලලා කියනවා කොහෙදෝ ගැහණියක් ඇවිදින් උදේ පාන්දර කෑමර දීලා අඬනවා. මිනිහා බේරා දෙන්න කියලා මගෙන් ඉල්ලා සිටිනවා. බබලති උඹ දන්නේ නැතුව ඇති මෙහෙම හිටියට කතරගම දෙයි හාමුදුරන්ටත් ගෑනු දෙන්නෙක් ඉන්නවා. කොහොමද වැඩේ? දැන් ප්‍රශ්නෙට උත්තරයක් ගන්න ගිය මිනිහත් ඒ ප්‍රශ්නෙම්ම නෙදෙවෙන්නේ. Hindu දේව පුරාණේ කියවන්නකෝ ඇත්ත මේ ඇත්ත කතා. Hindu ආගමේ ස්කන්ධ කුමාර එහෙම නැත්නම් ඔයත් ඔය කතරගම කියලා කියන Hindu දෙවියන්. දැන් මං කියන්නේ කතරගම ඉන්න බෞද්ධ දෙවියෙක් ගැන. මහාසේන දිව්‍ය පුත්‍රයා ගැන. Hindu සංකල්පයේ ඉන්නේ ස්කන්ධ කුමාර කියලා කියන්නේ වල්ලි අම්මා සහ තේවානි අම්මාගේ ස්වාමියා. දැන් ඒ ප්‍රශ්නේ අදටත් විසඳුන්නේ නැහැ නේ පින්වත්නි. කතරගම දෙවියෝ අවුරුද්දකට සැරයක් පෙරහැර කියලා තේවානි අම්මගේ දේවාලේ ඉඳන් යනවා. ගිහිල්ලා පාන්දර එළි වෙන ජාමයට වල්ලි අම්මගේ දේවාලේ ඉඳලා තමයි බෙර ගහගෙන බහුවෙන්දට එන්නේ. මොකද අවුරුද්දකට සැරයක් ඒ සෙටල්මන්ට් එක දාගත්තේ නැත්නම් ඒ අවුරුද්දේ වැඩ කරනවා බොරු ගෑනු දෙන්න දෙපැත්තෙන් ඔලුව කනවා. එසා කතරගම දෙයියන්ගේ ප්‍රශ්නේ තාම විසඳුනේ නැහැ. දැන් එතකොට එහෙව් දෙවියෙක්ට පුළුවන්ද ඔයත් ගිහින් කියන ওই ප්‍රශ්නේ විසඳන්න? මතක තියාගන්න දෙයියන්ට ඊට වැඩිය ප්‍රශ්න. ඔයත් දෙයියන්ට නැති ලෙඩ දාන්න යන්න මන් දාන්නේ නේ ලෙඩ. දැන් මමත් මගේ ජීවිතේ ප්‍රිය කරනම තැන කතරගම. කොහොම හරි මාසකට එක දවසක් විවේකයක් හදාගෙන කතරගම යනවා. මට ඉඩ ලැබිච්ච වෙලා දැන් ගිය සතියේත් කසාගල බන හම්බන්තොට ටක් ගාලා ගිහලා ඔළුව දාලා වැඳලා එනවා. ඒ තරම් ප්‍රිය කරන තැන මගේ ජය භූමිය කියලා මං සලකන. ඇයි එතෙන්ට අපි යන්න ඕනේ? සිද්ධාර්ථ කුමාරයා එදා නේරංජනා ගංගායිනේ අනෝමග අන්තරෙන් පැනලා ගිහිල්ලා කෙස් වැටිය කැපුවානේ. ඒ කපපු කඩුවයි කෙස් වැටියයි තියෙන්නේ කතරගම කිරිවෙහෙරේ අපේ ජය භූමිය. බුදු වෙනවමයි කියලා කපපු කෙස් වැටිය තැම්පත් කරපු චෛත්‍ය ධාතු චෛත්‍ය. ඒක තමයි ලංකාවේ ජයභූමිය. දුටුගැමුණු රජුරෝ එලාර මරලා ලංකාවේ එක්සේසත් කරනවා කියලා යුද්ධේ පටන් ගත්ත තැන තමයි කිරිවෙහෙර. එතන මහ බල සම්පන්න දෙවියෙක් වැඩ ඉන්නේ මහාසේන දිව්‍ය පුත්‍රයා. අපේ බෝධින් වහන්සේටත් බැල්ම තියෙන මහාසේන දිව්‍ය පුත්‍රයාගේ. එනිසා හොඳට මතක තියාගන්න මහාසේන කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. මේ ලෝකයේ තුල මහා බල සම්පන්නයි. අපේ බෞද්ධ දේව සංකල්පයේ ගිහිල්ලානේ පින්වන්දි මිනිස්සු. ඔය සොලොස්මස්ථාන කියන හැම තැනටම අධිපති දේවතාවෙක් ඉන්නවා. අපේ මිනිස්සු රුවන්වැලිසෑයට ගියාම විෂ්ණු විභීෂණ සමන් කතරගම කියලා Hindu දෙවිවරු ගැන කිව්වට බෞද්ධ සාහිත්‍ය තුළ අපිට පෙන්වනවා රුවන්වැලිසෑයට අධිපති විශාල රූප කියන දේවතාවා. ඒ අපේ දෙවිවරු. ශ්‍රී මහ බෝධිය රැකගන්නේ කළුබණ්ඩාර දේවතාවා. අපිට දෙවිවරු ඉන්නවා සිංහල බෞද්ධ දෙවිවරු. ඒ දෙවිවරුන්ට පින් දෙන්න ඒ දෙවියෝ අපිව රකි.
ඒ දෙවියෝ අපිව සුරක්ෂිත කරා. එහෙම නැතුව දෙවියන්ට ගිහිල්ලා ලෙඩ දාන්න යන්න එපා. මාත් යනවා කතරගම ගිහිල්ලා හොඳට මල් පූජ කරලා කතරගම කිරිවෙහෙරට වන්දනා කරලා බුදුගුණ කියලා පිරිත් සජ්ජායනා කරලා චෛත්‍ය වටේ 7 පාරක් හරි 3 පාරක් හරි වන්දනා කරලා එතනින් බැහැලා ගිහිල්ලා දෙතිස් පළරුව බෝධින් වහන්සේ අතගාලා හොඳට වන්දනා. මේ ලංකාවේ බෝධින් වහන්සේ අතගාලා වඳින්න පුළුවන් තැනනේ කතරගම. මිනිස්සු දන්නේ නැහැ. අර දේවාලේ පිටිපස්සේ රංගටක් ගහලා තියෙන මේ දෙතිස් පළරුව බෝධිය කියලා දන්නේ නැහැ. ගිහිල්ලා ඒ බෝධිය වටේම ඉන්නවා පූජා වට්ටිය උස්සගෙන දේවාලෙට රින් ගන්න. දෙතිස් පළරුව බෝධියේ වටිනාකමවත් දන්නේ නැහැ. ඒකත් වඳින්න. වැඳලා මං වගේ දේවාලේ ඇතුළට නොගියත් කමන්නේ. එළියේ ඉඳගෙන කතරගම දෙයි හාමුදුරනේ මම පින් රැස් කළා. බුදුන් වැඳා පිරිත් කිව්වා. මේ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙන්න මාව රකින්න. එච්චරයි. එනිසා හොඳට දෙවියෝ අපි දිහා බලන්නේ අපි පින් දුන්නොත් මිසක් අර කියන කප්පන් දුන්න පළියට නෙමෙයි. මොකද දෙයයන්ට ඒවෙන් ඇති වැඩක් නෑ. දෙවියෝ ආසයි මාන්නේ දුරු කරලා කෙලෙස් දුරු කරලා ලෝකේ යථා ස්වභාවය තේරුම් අරගෙන ඉන්ද්‍රිය ටික සංවර කරන මිනිසුන්ට. එහෙනම් මතක තියාගන්න සක්‍රය වඳින්නේ 1 සිල්වත් ගුණවත් හාමුදුරුවන්ට 2 හැදිච්ච ගිහියන්ට. ඔබත් ඒ තැනටපත් වුණොත් දෙවියන්ගේ වැඳුමක් පිදුමක් ගන්න පුළුවන්. එතකොට දෙවියෝ ඔබව රකී ගොඩාක් ප්‍රශ්න වලින් ඔබව ආරක්ෂා කරයි. මහ පුදුමයි ඒක කියන්න බෑ. මම ඊයේ පෙරේද පෙවන්නේ බණකට ගිහින් එනවා. එන ගමන් මගේ නිකන් අතක් හරි අමුතුයි වගේ හිරි වැටිගෙන එනවා. මම අපේ රියදුරාට කව ඇඟේ මොකක් හරි ලෙඩක් හෙට බෙහෙත් ගන්න වෙයි කියලා. පහුවෙන්ද උදේ ස්පිරිතාලෙත් ගිහිල්ලා නැවතුවා. ඉස්කෝලේදීදී ලෙඩ වෙලා. කොහොමද වැඩේ? අර අඟවනවා අපිට. මේම පරිස්සම් වෙන්න. දැන් මොකක් හරි වෙන්නයි තියෙන්නේ කියලා. දෙවියන්ගේ බැල්ම කියන්නේ ඒකයි. ආරක්ෂාව කියන්නේ ඒකයි. එහෙම නැතුව මේ ඔයත් හිතන විදිහට දෙයියෝ ගෙනල්ලා කොට්ටයට සල්ලි තියන්නේ නැහැ. දෙයියෝ ගෙනල්ලා රත්තරන් මාලද අපිට දෙන්නේ නැහැ. ඒවා කරන්නේ භූතයෝ. දෙයියෝ කරන්නේ නැහැ. දෙවියෝ අපිව රකින්නවා සුරක්ෂිත කරනවා දියුණුවට ගමන් මඟ පෙන්නනවා. ඒ ලෝකයේ තුල අපි සුරක්ෂිත වෙනවා. එහෙනම් ඔබේ ජීවිතවල වැඳුම් පිදුම් ගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න මේ අහපු බණත් උපනිශ්‍රේම වේවා.